Samanta Cakravalesu Atra Gaccantu Devata Saddhammam Munirajase Sunantu Sagga Mukkadam Dhammasavana Kalo Ayan Badanta Dhammasavana Kalo Ayan Badanta Dhammasavana Kalo Ayan Badanta අපේ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාම ශබ්ද නගා සාදුකාරයක් පවත්වමු. හොඳයි පින්වතුනි, අද සියලුම දෙනා රැස් වී සිටින්නේ බණ අහන්න, සසර දුකින් එතර වෙන්න භාග්‍යවතුන් වහන්සේ කියපු විදිහට යම් කිසි කාරණාවක් තමන්ගේ ඔළුවට දා ගන්නවා නම් දාගෙන බුදුහාමුදුරුවෝ මොකද්ද අපිට මේ කියලා දුන්නේ සසර දුකින් එතර වෙන්න, නිවන් දකින්න කියන එක තමයි අද මේ මොහොතේ සුළු වේලාවකට, ඒ කියන්නේ සතර සතිපට්ඨානෙ සම්පූර්ණ කරන්න බැරි නිසා අපි පුළුවන් තරම් මේ කාල වේලාවට අනුව මම වේගෙන් කියන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් ඔයාලගේ ඔළුවට පොඩ්ඩක් හරි දෙයක් යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ යන දේ හොඳට තේරුම් ගන්න ටිකක් අමාරුයි. බුදුදහම ගැඹුරුයිනේ. ඒ කියන්නේ කොයි වෙලාවෙත් බලන්න ඕන බුදුවරු දේශනා කළේ මොනවද කියලා. අපි හැමතිස්සෙම බුදුවරු දේශනා කළ ධර්මයේ ධර්ම විනයට බහා ගලපන්න ඕන. මං කියන බණ නෙමෙයි මොන බණ වුණා. බුදුහාමුදුරුවෝ කිව්වේ ලෝකේ මම අවබෝධ කළා. ලෝකය අවබෝධ කළා. ඒකට කිව්වා පටිච්ච සමුප්පාදේ කියලා. පටිච්ච සමුප්පාදේ කිව්වට ආනන්ද හාමුදුරන්ටත් ලේසි උනේ නෑ. ඒ නිසා චතුරාර්ය සත්‍ය තමයි අවබෝධය. ඒ කියන්නේ මේ බඹයක් පමණ උස ඇති මේ යටපතුලේ සිට කෙස්ටොට දක්වා බඹයක් පමණ උස ඇති මේ ඇස කන නාසය දිව ශරීරය මනස අභ්‍යන්තර ආයතන කිව්වා. ඒ ආයතන ටික අවබෝධ කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා බාහිරත් මම අවබෝධ කළා. ඒකවා රූප ශබ්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම කියලා. එතකොට ওই ටිකත් අවබෝධ කළා. බුදුහාමුදුරුවෝ කෙටි දේශනාවකින් කිව්වා මෙන්න මේ ටික කළොත් උඹලා සතර දුකින් එතර වෙනවයි කියලා. මොකද්ද? සතර සතිපට්ඨාන. තිත්තං තරං තිසින්නෝවා සයානෝවා කියලා කිව්වා. හැම ඉරියව්වෙක ජීවත් වෙනකොට කර්ම හදන්න නැතුව ජීවත් වෙන්න කිව්වා. නමුත් අපි ඒක දන්නේ නැති නිසා හැම මොහොතකම කර්මයක් අපේ අතින් සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ ඒක. ඒකට කිව්වා උපාදාන පත්‍ය භව කියලා. භවය හදාමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ භවය හදන්න එපා කියපේකට බුදුහාමුදුරුවෝ භවය හදන්න නැතුව ඉන්න නම් පළවෙනි බණෙන්ම ඇවිල්ලා කිව්වා. මොකද්ද කියපු පළවෙනි බණ? මොකද්ද පළවෙනි බණ? දේව මේ භික්කවේ යන්තා බම්බිතේන නසේවිතබ්බ මහණෙනි මම අන්ත දෙකක් ගැන කියනවා. අන්ත දෙකෙන් මිදිලා ජීවත් වෙන්න කිව්වා. අපි දැන් කවුරුවත් අන්ත දෙකෙන් මිදිලාද ජීවත් වෙන්නේ? නැහැ. එතකොට කවදද බෞද්ධ වෙන්නේ? බෞද්ධ අතෝසන්. එතකොට කාටද මම මේ බණ කියන්නේ? මුස්ලිම් අයටද? බෞද්ධනේ නේ. ඔක පණවගත්තු බෞද්ධ එකක් නේ. පණවගත්ත අපේ අම්මයි තාත්තත් බෞද්ධ, අපිත් බෞද්ධ. හැබැයි ওই බෞද්ධය අපාය යනවද නැද්ද? යනවා. බුදුහාමුදුරුවෝ කිව්වා බෞද්ධ කියන්නේ ඔකට මේ සියලු සත්‍යයට තමයි මම බණ කිව්වේ. ලෝකේ ඉන්න සියලුම සත්‍යය. සියලුම සත්‍යය කිව්වා අපිත් අයිතිද නැද්ද? අයිති. අපේ ලෝභ දේශ මොහ තියනවද නැද්ද? තියෙනවා. අපි කරන හැම වැඩක්ම කරන්නේ ලෝභය තියනවද නැද්ද? තියෙනවා. එහෙනම් ලෝභය තියෙන නිසා බුදුහාමුදුරුවෝ ලෝභ දේශ මොහ කියන්නේ මොනවද? කුණු. කුණු තියනවද නැද්ද අපේ හිතවල? තියෙනවා. කුණු තියෙන තාක්කල් විපාක එනවද නැද්ද? ඊයේ පෙරද හොදගෙන ගියේ මොනවද? කර්ම. බුදුහාමුදුරුවෝ කර්ම නොහදා ඉන්න තැනක් නේ. ඒකට කිව්වා සෝහන්නත් වෙන්න කිව්වා. මාර්ගඵලයක් අවබෝධ කරගන්න මේ කුණු ඔක්කොම හැදෙන්නේ කොහෙද? හිතේ. හිත තියෙන්නේ කොහෙද? හෙට අනිතර දැන් ඔය කය පොළොවට පස් වෙලා යනවා. හිත මොකද වෙන්නේ? හිතට මොකද වෙන්නේ? රූපං ජීරති මච්ඡානන්නේ. එමණිගේ මොකද්ද කියන්නේ? අර ඉස්සර බණ වලට නාමයේ නොදෙනා රූපය
දිරනවා. ඔය රූපේ දැන් හිටන්ද දිරනවද නැද්ද? දැන්ටත් දිරලා. ජාති ජරා මරණ දුක්ඛ දෝම නස්ස ශෝක පරිදේ වෙලාද නැද්ද? වෙලා. දැන් වෙලා තියෙන්නේ. හැබැයි ඉවරද? ඉවර කරගෙන නැහැ. ඒ නැති නිසා තමයි බුදුවරු පහළ වෙලා කිව්වේ චේතනාහ භික්කවේ කම්මං වදාමි. එතකොට අපි මේ බණ අහනකොට අපිට තියෙනවා නම් කාය විවේකයක්, චිත්ත විවේකයක්, උපදි විවේකයක් කියලා එකක් තියෙනවා. ඒකක්වත් තියෙනවද අපිට? නෑ. මේ ධර්මය අහලා කවදා උපදි විවේකය කියන්නේ කාය විවේකේ නම් දන්නවනේ. චිත්ත විවේකය කියන්නේ සැනසීමක් නෑ ඔය හිතේ. කොච්චර බණ ඇහුවත් අද දවසට සැනසීමයිද නැද්ද? ඈ? ඕක නිකන් අර සතිය වැඩ කරලා ඉරිදැසෙන් තුනද නිවර්දේදී සැනසීමක් තියනවද නැද්ද? තියනනේ. අන්න ඒ වගේ පොඩි සැනසීමක් විතරයි අද දවසේ තියෙන. මොකද ගෙදර තියෙන පරණත් එක්ක පොඩ්ඩක් මිදිලා අද මෙතනට ආවද නැද්ද? අන්න ඒ වගේ තමයි අද. ඔහොම එකක් නෙමෙයි බුදුවරු දේශනා. බුදුවරු දේශනා කරන්නේ සෑමදා නිවිලා ඉන්න එක. අපි ඉන්නේම නිවිලාද ඇවිලිලාද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙත්තා කිව්වා. කොහෙන්ද ඇවිලිලා තියෙන්නේ? මනසින්. ඔය ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ කොහෙද? හිතේ. එතකොට බුදුවරු පහළ වෙලා මොකද්ද කිව්වේ? සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපණං ඒතම් බුද්ධ ශාසනං. දැන් රැකිලාද බුද්ධ ශාසනය? රැකිලා නැත්තම් මොකද වෙන්නේ? බුදුවරු කියනවා එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරනවානේ දැන් මේ කර්ම ඵලයට අනුව විපාක දෙනවයි කියලා. කොහේ එතකොට අර අහවල් තැන චුන්නසූකර ඌර මරනවනේ. කිසි ප්‍රශ්නයක් නෑ ඔය ඉන්නේ. ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? දැන් ඔය කටියක් කී හිටියනේ නුවර පැත්තේ නම් ඉඩම් හොඳයි කවදාක්වත් ගම් වතුර එන්නේ නැහැ කියලා ආවද නැද්ද? ඈ? දැන් මෙහෙ කට්ටියත් ওই විදිහට ඉන්නවද නැද්ද වැරදි කර කර? එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මට පුළුවන් මෙහෙම උපමාවකින් කියන්න. මොකද්ද උපමාව? බ්‍රාහ්මණය අඹ ගහක් තියෙනවා. හැබැයි අඹ ගහේ අනිවාර්යෙන් ගෙඩි හැදෙනවා කියලා මට කියන්න පුළුවන්. හැබැයි අඹ ගහේ ගෙඩි හැදෙන තැන කියන්න පුළුවන්ද? එහෙනම් කර්මේ විපාක දෙන තැන කියන්න පුළුවන්ද? පාරේදී වෙන්න බැයිද? බස් එකේ වෙන්න බැයිද? ෆ්ලයිට් එකේ වෙන්න බැයිද? ඔය කොහේදී හරි තැනකදී විපාක එනවද නැද්ද? කවුද දැන් ඔය හැදුවේ? කවුරුවත් හදපුවද? දැන් ආහාරය අර විපාක දෙන්නේ ගම් වතුර කියන්නේ මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ කිව්වා මම ලෝකේ අවබෝධ කළා. ලෝකය කියන්නේ මොකද්ද? ශක්තියක් හා ක්‍රියාවක්. උදේට මල් පිපෙනවා, හවසට පාර වෙනවා. හඳ පායනවා, අඳුර වෙලා යනවා. ඕක තමයි ඉර පායනවා, අඳුර යනවා. ඕක ශක්තියක් හා ක්‍රියාවක්. බුදුහාමුදුරුවෝ කිව්වා මේ ලෝකේ ධාතු ටිකක් විතරයි තියෙන්නේ කිව්වා. සත්‍ය පුජ්‍යලෙක් නෑ කිව්වා. සත්‍ය පුජ්‍යල භාවයක් නෑ. ඒක තමයි බුදුරු පහළ වෙලා කිව්වේ සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න කිව්වා. සම්මා දිට්ඨිය පහළ කරගන්න කිව්වා. දැන් එහෙම එකක් කරනවද අපි? ඈ? සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මම එක්ක ඉන්නවද නැද්ද? මෙතන දැන් අපිට ඉන්නවද නැද්ද? අපිට ඉන්නවා. හැම තැනම මගේ දරුවට දැන් මෙහෙම හිතන්නකො සක්කාය දෘෂ්ටිය නිසා තමයි චිත්තේන නියති ලෝකේ. ලෝකේ එක එක්කෙනාට දුක එකක්ද සාපේක්ෂයිද? ඈ? සාපේක්ෂයිනේ. මට මගේ මේ වටාත්ත ගැන ඔයාලට කිසි ප්‍රශ්නයක් තියෙද? නැති වුණත් ඔයාලගේ ඇඳුම් මොන හරි නැතිලා ගෙවල් ගියා කියලා මට ප්‍රශ්නයක් තියෙද? ඔයාලගේ ළමයට උණ ගැවුනොත් මට ප්‍රශ්නයක් තියෙද? එන එක එක්කෙනාට සාපේක්ෂයි නේද දුක? කවුද මේ හදාගත්තේ? තමන්. ඇයි තණ්හාවට නෙමෙයිද ඔක්කොම හිතේ තියනවද නැද්ද තණ්හාව? තණ්හාව කොහෙද තියෙන්නේ? හිතේ තියෙනවා නම් පොඩි එක්කෙනාට අයිස් එකකුයි 5000කුයි දුන්නොත් උට කොකද ගන්නෙ? ඈ? කොකද ගන්නෙ අයිස් එකද 5000ද? එතකොට දැන් කොල්ලට මේ 5000 වටිනාකමක් නැත්තේ ඇයි? ඈ? තේරෙන්නේ නැද්ද? තණ්හාව හදලා නැද්ද? පුතේ මේක තමයි 5000 මේක තමයි වටිනායක කියලා තාම හදලා නැති නිසා එයාට එහෙම තණ්හාවක් නැහැ. දැන් දුක පොඩි එක්කෙනාටද වැඩි ඔයගොල්ලන්ටද? එතකොට දැන් බුදුහාමුදුරන්ට කිසි දුකක් තිබ්බද? දුකෙන් එතර වුණාද නැද්ද? දුකෙන් එතර වුණා කියන්නේ ඔක්කොම අර රම්මේසු අතහැරලා අපේකද? එහෙනම් මොකද්ද දුක? ඈ? කොහොමද සසරෙන් එතර වුණා කියන්නේ ගඟෙන් එතර වුණා? එහෙනම් මොකද්ද මේ සසරෙන් එතර වෙනවා කියලා බුදුවරු කියන්නේ? අවිද්‍යාව පත්‍ය සංකාර. දැන් කර්ම හදනවද නැද්ද? අවිද්‍යාවෙන් නෙමෙයිද ඔයගොල්ලෝ ලෝකෙ දිහා බලන්නේ?
විද්‍යාමානයද අවිද්‍යාමානයද? අවිද්‍යාවනේ. අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන. විඥානය කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? විඥානය කියන්නේ මොකද්ද? හිත. හිත කාටද ඇති? මායයට. එතකොට මේ විඥානය කියන එක හෙටනින්ද ඔයාලගෙන් හිත ගියාන් පස්සේ ඔය කිසි ආසාවක් තණ්හාවක් මුකුත් තියේද? නෑනේ. නේ. ඔය ඉන්නකම් දුක් විඳින්න දැන් හිතින් නෙමෙයිද? එතකොට සබ්බපස්සා කරණං කුසලස්ස උපසම්පදා නේ. කියලා කිව්වේ මොකද්ද? හිත අවබෝධ කරගන්න. දැන් හිත අවබෝධ කරගන්න නම් හිත තියෙන තැන දැනගන්න ඕනද නැද්ද? ඈ? ඕනද නැද්ද? දැන් මේ වෙලාවේ අද සිල් ගන්න ඇවිල්ලා ඇයි සිල් ගන්නෙ? ඇයි සිල් ගන්නෙ? ඈ? හිත අවබෝධ කරගන්නද පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්නද? මොකද ඉඳගෙන හිටියයි කියලා හිත අවබෝධ වෙනවද? ලෝකේ උතුම්ම දාණය මොකද්ද? ධර්ම දාණය. බුදුහාමුදුරුවෝ පහක් තියෙනවා කියලා. මෙන්න මේ පහ කරන්න කිව්වා. මොනවාද පහ? බුදුහාමුදුරුවෝ කිව්වා ධර්ම ශ්‍රවණේ. ධර්මයේ ශ්‍රවණය කරන් දැන් අද මේ මාව ගෙනල්ලා මොකද මේ කරන්නේ? ධර්ම ශ්‍රවණේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ධර්ම ශ්‍රවණේ ධර්මයේ ධර්ම ශ්‍රවණේ. ධර්මයේ තමයි මේ කියන්නේ. ධර්ම ශ්‍රවණය කරනවද නැද්ද? ධර්ම ශ්‍රවණය කරනවා. ඊට පස්සේ කිව්වා ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. දැන් මෙතන සිල් ගත්තු කට්ටිය ධර්ම සාකච්ඡා කළාද? කළාද? මොනවාද කළේ? හොඳට කාලා බීලා වෙන වෙනවා ගැන කතා කරලා හිටියද? පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද කියලා ඇහුවද කවුරුවත් අතන ඉන්නවා? ඇහුවද? ඇහුවේ නෑනේ. එහෙනම් ධර්මයේ එකක්වත් නෑ. ලෝකේ තියෙන ධර්මයේ එකයි. මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඒක තමයි ලෝකේ ධර්මතාවය. ධර්මිහා ධර්මතාවය. ධර්මය කියන්නේ පටිච්ච සම්පාදය. ඒකේ තියෙන ධර්මතාවයක්. ඒක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. පටිච්ච සම්පාදය. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා ධර්ම විනයට අනුව මහා බලන්න කිව්වා ආරෂ්ඨාංගික මාර්ගයේ රැඳෙන්න කිව්වා. නැත්තම් ඔයගොල්ලන්ට වෙන්නේ සසර එතර වෙන්න බෑ. මෙහෙත් දුකයි එහෙත් දුකයි කිව්වා. ඒ නිසා ඔන්න ධර්ම විනයට අනුව ආරෂ්ඨාංගික මාර්ගය ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය අංග 8ක මාර්ගයක් තියෙනවා කිව්වා. අංග 8යි මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය තමයි බුදුවරු ගමන් කරන්නේ. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට තමයි මේ වැඩේ කරගන්නේ. මරුණාමද? මරුණාම නිවන් සැප ලැබෙන්නේ නැහැ. මරුණාම කියලා සතර අපායේ වැඩිපුරම කොහෙද ඉන්නේ? සතර. එතකොට බුදුවරු පහළ වෙලා කියලා දුන්නා මේ සතර අපායෙන් ගොඩ වෙයල්ලා මගේ ධර්මය අහගනින්න. ධර්මය අහගත්තාම බුදුවරු පහළ වෙලා කිව්වා බුද්ධං සරණ යන්න කිව්වා. කොහමද බුද්ධං සරණ යන්නේ? කොහමයි බුද්ධං සරණ? බුද්ධං සරණ කියන්නේ මොකටද? දැන් ගාථා ටිකක් කී ඉන්නවන්නේ. ඔගේ තේරුම දන්නවද? දන්නවද? බුදුන්ටද සරණ යන්න කියන්නේ අපිටද මේ? අපි යන්නේ කාගේ සරණද? ඔතන තියෙන්නේ ප්‍රතිපත්තියයි ආමිෂයයි දන්නේ නැහනේ. ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? ගාල් වලට හුණු ගන්නවා, චෛත්‍යෙට හුණු ගන්නවා, කටින පිංකමක් කරනවා. ඊට පස්සේ අටපිරිකරක් පූජා කරලා කියනවා අපි ඔක්කොම වැඩේ හරිලු. එහෙම හරිනම් බුදුවරු උනේ ඕක කියන්නේ? ඕනද? එහෙනම් බුදුවරු මේ මම අවබෝධ කළා අවුරුදු 6යි මාස 7ක් ගියා දුර්ගේසුරලා දුක්ින්දා මම අවබෝධ කරා මහණෙනි ලෝකේ චිත්ත ජයසික රූප නිබ්බාන කියන්න ඕනද? ඕනේ නෑනේ නේ. මේ හිත හැදෙන හැටි නෙමෙයිද කිව්වේ? දැන් ඔය එකක්වත් අවබෝධ නැහැ. ඒකයි බුදුහාමුදුරු කිව්වේ රූපං ජීරේති මච්චාණං කිව්වේ මේ රූපය දිරලා යනවා. කවදා හරි දවසක රූපය දිරලා යනවා නාමය නොදිරයි. නොදිරයි කියන්නේ ඇයි? මේ නාමය කියන එක ශක්තියක්. හිත කියන්නේ ශක්තියක්. මේ ශක්තිය තමයි ඉවත් වෙන්නේ. අපිට පේනවද මේක? කර්ම ශක්තිය පේනවද? කුසල ශක්තිය පේනවද? පේන්නේ නැහැ. පේන්නේ නැති දේවල් නේද බුදුවරු පහල වෙලා කියලා දෙන්නේ. පේන්නේ නැති වුණාට ප්‍රඥාක්තියක් දාලා පෙන්නවා මෙන්න සතර සතිපට්ඨානෙන් මම ඔබලට ප්‍රඥාවන්තයා මේක දැනගනින්න. ඒක කොහෙටද අවබෝධ වෙන්නේ? බුදුවරු බණ කිව්වේ කොහමද? දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාවන්තයාටයි මගේ දහම. මේක ඔබලා දැනගත්තොත් කෙලෙස් හැදෙන්නේ නැහැ. නේද? දැන් අපිට කෙලෙස් හැදෙනවද නැද්ද? නිදියන්නේ කවුද? නිදියන්න බෑ බණ හදියා. නිදිය ගත්තොත් පව් පිරණ අය කියලා ඉන්න ඕන. මේ චුට්ට වෙලාව යන ඉස්සෙල්ලා නිදි. එතකොට බුදුවරු කියලා දුන්නා මෙන්න මේ ටික කරනකොට මේ ටිකෙන් උඹලට කුසල් ලැබෙනවා කිව්වා. කොහොමද කුසල් කරන්නේ? හොඳ දානයක් මානයක් දුන්නාම හරියද? එහෙනම් ලෝකේ ඔහෙර විහාරස්ථාන 84000ක් හදපු මල්ලිකා මේ කොස ධර්මාසොක් කොහෙද ඉපදුනේ? පෙඹුරෙක් කියලා. අෂ්ටදුෂ්ට දාණය දීපු කොහෙද ඉපදුනේ? ඔව් ලෝකේ ලොකුම වැරදි කරපු අඟුලිමාල කොහෙද ඉපදුනේ?
පිරිනුවම් පෑවා නේ. රහත් වුණාද නැද්ද? ලෝකේ වැඩිම දුක තිබ්බ පටාචාරක් මොකද උනේ? ඒගොල්ලන්ට මේ ධර්මය අවබෝධ වුණාම බුද්ධං සරණ ගියාද නැද්ද? අපි දැන් බුද්ධං සරණං කියලා කොච්චර කියලා ඇද්ද? ඊට පස්සේ අපි කියනකොටත් මොකද කියන්නේ? ආම්බන්තේ කිය ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? තිසරණ නේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්තා අප්පමාදේන සම්පත්. එහෙම ආම්බන්තේ එහෙම් බන්තේ කිය ඉන්නවා නේ. එහෙම ගිහිල්ලා කාටද බොරු කරන්නේ? තමන්ටමයි. බුදුහාමුදුරු කියනවා මෙවුන් ඔක්කොම බොරු කරනවා මට ආම්බන්තේ කිය. එතකොට අපි කියනවා මෙන්න මෙහෙම වැඩසටහනක් දාලා කියලා දෙන නිසා මේ සසර දුකින් එතර වෙන්න මේක ලේසි නෑ කියලා දෙන්න හරි ගැඹුරුයි. ඒ නිසා මේ චිත්තචෛතසික කිව්වට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි මෙහෙම එකක් කරනවා අහගන්න කිව්වොත්. ඔකට අකුල් හෙලනවද නැද්ද? මට ලියුමක් ඕනලු බණ කියන්න පන්සල් වල. නැත්තම් බණ කියන්න දෙන්නේ නැහැලු. හැමදැනම ලියුම් ඉරලා කෝල් කර කියනවලු කාටද ඔය ගහගන්නේ? කාටද ගහගන්නේ? කරන හැම දෙයක්ම කාටද දෙන්නේ විපාක? අපිට ප්‍රශ්නයක් තියෙද? දැන් හිතන්නකෝ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න ටිකයි හිටියේ දේවදත්ත පස්සේ ගොඩක් ගියා. බුදුහාමුදුරුව අන්තිමට ප්‍රශ්නයක් උනේ දේවදත්තටද? අන්න ඒකට තමයි කිව්වේ ගහක අඹ හැදෙන තැන කියන්න බෑ පරිස්සමින් ඉන්න කිව්වා. මටද දැන් ওই පන්න ගහන්නේ බුදුදහමටද? බුදුදහමට. මේක කියා ගන්න දන්නේ නැති නිසා මාව පන්සල් වලින් එලෝ කියනවා ඒක. හරි නැත්තම් නඩුවක් දාන්න තිබ්බනේ. මේ හාමුදුරුවෝ කියන බණ වැරදි කියලා පුළුවන් ද වෙයිද? මිනිස්සුන්ට දෙන්නෙත් නෑ මේක අහගන්න. ඒගොල්ලෝ අහන්නෙත් නෑ. අහන්න කැමති නෑ. මොකද මගේ මහානකමේ අඩුවක් තියෙනවා. අඩු වයසින් මේ අඩු කාලෙකදී මහාන වෙලා මේක කියලා දෙනවට කැමති නෑ. ඒගොල්ලන්ට කියන්න තේරෙන්නේ නෑ. ඒ හින්දා ආරාධනා කරන්න එපා. හැමතිස්සෙම අහුරනවද නැද්ද? අහුරනවා. කාටද ඔය ගහගන්නේ? දැන් ඔය අවුරුදු 5න් 5ට සබාදාමෙන් හොදන්නේ මොනවද? කරපුවා නෙමෙයිද? හැම තැනම කරන්නේ මොනවද? හොදනවා. හොදන්න දැන් ඔකට මුල්ුනේ මොකද්ද? හිත නෙමෙයිද? හිතනේ මුල් වෙන්නේ ඕන මේකට. බුදුවරු පහළ වෙලා කියන්නේ හිත අවබෝධ කරන්න. හිතේ කෙලෙස් හදන්න එපා. මං සියලු කෙලෙස් දුරු කළා. දැන් අපි කරන්න ඕන ආමිෂයද ප්‍රතිපත්තියද? ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? ධර්මය අහන්න ඕන. ධර්මය අහන්න ඕන. ඊට පස්සේ ධර්මයේ දෙන්න ඕන මිනිසුන්ට. දැන් මේ අද නෝනා කෙනෙක් කවුද ධර්ම දානයන්නේ මේ දෙන්නේ? අන්න ධර්ම දාණය දෙනවා. කවුරු හරි ගොඩ යනවද නැද්ද? එක මනපදයක් හරි අහගන්න ලැබෙනවනේ. ඔන්න ධර්ම දාණය දුන්නා. 2 ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කියන 3 ධර්ම සාකච්ඡා. ධර්ම සාකච්ඡා කරන්න ඕන. මේ ආපුවම සිල් ගන්න ඇවිල්ලා බොරුවට එක බයිලා ගහ ඉඳලා වැඩක් නෑ. උතන බොරුවක් කරලා පව පුරවගෙන ගෙදර යනවා. ධර්ම සාකච්ඡා කරන්න. ධර්ම සාකච්ඡා කරාට පස්සේ ආයේ බුදුහාමුදුරු කිව්වා ධර්ම සජ්ජායන. මොකද්ද සජ්ජායන කියන්නේ? පිරිත් අහනකොට මොකද්ද තියෙන්නේ? පිරිතේ සම්පූර්ණ කියන්නේ නිවන් දැකපු විදිය බුදුහාමුදුරුවෝ නේ. චක්කුං උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. දැන් වලට ආලෝකයක් තියනවද? තියනවද සිල් ගත්තා කියලා ආලෝකයක්? ආලෝකය කියන්නේ මොකද්ද? ආලෝකය කියන්නේ හරි සැහැල්ලු එළියක්. එළිය දැක්කා කියන එක නේද? ඇත්ත දැක්කා කියන එකනේ. දැන් ලයිට් කණුවක එළිය තියෙනවනේ. දැන් ලයිට් කණුවේ එළිය ගාවට ඔයාලා යන්න ඕනද ලයිට් කණුව මෙතනට එනවද? දැන් ඔයාලා යනවද එහෙම කාගෙන්වත්? අපි දැන් කියනවා බොපැත්තේ මේ දවස්වල භාවනා වැඩසටහන තියෙන්නේ යනවද ඉන්නවද? කොහේ හරි යන්න ගියවනම් ඉන්දියාවේ දඹදිව යන්න කිව්වනම් යනවද නැද්ද? දැන් දඹදිව කීපාරක් ගිහිල්ලා ඔය රූපේම කීපාරක් පොළොවට පස්සෙලා ඇද්ද? දැන් මම ඊපෙදර බඩු බෙදන්න ගියාම එතන ළමයි 3 දෙනයි අම්මයි තාත්තයි ඔක්කොම පොළොවට යට වෙලා ගේත් එක්කම. එතකොට ඕගොල්ලන්ට එහෙම වෙන්න බැයිද? ඇයි දැන් දවස් 2යිනේ වැස්සේ නේ? 5ක් වහින්න බැයිද? 10ක් වහින්න බැයිද? මොකද්ද යාවේ? කර්මය නෙමෙයිද? කර්මය දැඩි වුණාම මේ උසාවියේ නඩු අහනවා වගේ නෙමෙයි. සාක්ෂි නෑනේ ඒකට. දැන් ඕගොල්ලන්ගේ නඩු අහන දවස එනවද නැද්ද? ඔය කවුරුවත් හිතපු නැති තැන් වලට නේද ආවේ? ඒකයි බුදුහාමුදුරු කියන්නේ මාර්යා හරිය කැමතිලු බණ අහනවටදී උඹලට ඕන දේවල් කර කර. ඉතින් බුදුන් සරණ යන්න පුළුවන්ද එහෙම ඉඳලා? බුදුන් සරණ යන්න ඕනද නැද්ද? යන්න ඕනනේ. දැන් බුද්ධං සරණ යනවද ළමයි බලා ගන්න කැමතිද වැඩිපුර? අනේ හාමුදුරනේ අපේ ළමයි දෙන්නෙක් ඉන්නවා දුවගේ ළමයි දෙන්න බලා ගන්න ඕන. මට යන්න විදිහක් නැහැ. එතකොට බුදුහාමුදුරේ එදාවම හිතුවනම් රාහුල කුමාරයා උපදිච්ච දවසේම ගියේ නැත්නම් ආයෙ සසරේ බෙලි කැපෙනවද නැද්ද? දැන් අතහැරියද නැද්ද? ඉපදිච්ච දවසේ ඔයගොල්ලන්ට මේ දුවගේ ළමයා නේද? එහෙමනේ ඉන්නේ. ඒත් අතරින්න බෑ නේද?
අන්න ඒකට තමයි බුදුහාමුදුරුගේ මුන්ට මං කියන දේ තේරෙන්නේ අන්ධ බාල කෘතඥයා මේ ලෝකයට අහු වෙලා සැනසීමෙන් ඉන්නවයි කියලා පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. පිච්චිම ඉන්නේ. පළඟැටිය දන්නවනේ. පළඟැටිය අර ලාම්පුවට ඇලි ඇලි පිච්චෙනව නේද? එයා හිතනවාද එයා පිච්චෙනවයි කියලා දන්නවද එයා? නෑ. ඔයගොල්ලෝ පිච්චි ඉන්නවා. එතකොට මේ පිච්චෙන එක තමයි දුක කිව්වේ. දුකෙන් එතර වෙන්න තමයි බුදුවරු බණ කියේ. මොකද්ද දුකෙන් එතර වෙන්න? ළමයි බලා ගන්න එපා. හොඳ වාහනේ අත්තරින්න, ගේ අතරින්න එහෙමද කිව්වේ? නෑ හොඳට සැපට ඉන්න. මනසින් අතරින්න. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා. මනස නෙමෙයිද ඔය ඔක්කොම තියෙන්නේ ප්‍රශ්න ටික. එතකොට ඔය කය ඇවිද්දන්නේ කවුද? හිත නෙමෙයිද? හිතනේ. දුක හටගන්නේ කොහෙද? හිතේ. එතකොට දැන් ලෝකයා විසින් වැඩිපුරම බුදුහාමුදුරු කියපු දේද කරන්නේ ඒගොල්ලන්ට ඕන දේද? කය හදනවද හිත හදනවද කියලා මං අහන්නේ. බියුටි කචල් කියලා යන්නේ මොනවාද? කය හදන්නනේ. කය හදලා කවදා හරි ඉවර කරන්න පුළුවන්ද? ඒ කය හැදිලා තින්නේ මොනවාගෙන්ද? මේ කය මොනවාගෙන්ද හැදිලා තින්නේ? ගේ කඩම් වැටෙන ගෙයි තියෙන ධාතුයි මගේ ධාතුයි එකක්ද දෙකක්ද? මේකේ තියෙන ධාතුයි මේ ශරීරයේ තියෙන ධාතුයි එකක්ද දෙකක්ද කියලා මං අහන්නේ. පොළොවට පස් කියන්නේ ඕවා නෙමෙයිද? මේකේ තියෙන පස් නෙමෙයිද? ඈ? මේ දත් හැදිලා තියන්නේ කෑමෙන් නෙමෙයිද? ඇහැ හැදිලා තින්නේ මොනවාගෙන්ද? කෑමෙන් ගන්න ආහාරය. මොකද්ද? කර්මය. කර්මය තියෙනවා මේ ඇහි. ඒකට කියන්නේ කර්ම, චිත්ත, ඊතු, ආහාර. සෝබාදාමේ තියෙනවද නැද්ද? මේ කය හැදිලා තින්නේ පස් වලින් තමයි. ඔකට හොඳම උපමාවක් මම කියලා දෙනවා ඊට ඉස්සෙල්ලා මෙතන ඉන්න කටි දන්නවත් ඇති. පොඩි කාලේ දරුවා හම්බෙච්චාම මැටි කක්කා කියලා එකක් දැකලා දිනව නේද? ඈ? මැටි කක්කා කියන්නේ මොනවද? අම්මා ගන්නෙ මොනවද ආහාර? මොනවද ආහාර ගන්නෙ? කැරට්, බීට්, ලීස්, මස් මාළු කියන්නේ මොනවද? ඈ? ඒක පස් වලින් නෙමෙයිද හැදෙන්නේ? අපේ කට්ටිය මෙච්චර කාල මැරිච්ච නේ ඔය දැන් ගෙයක් කඩා වැටුණා. ගෙවල් දැන් පොළොවට පස්සෙලා කුණු හේදිලා ගිහින් ඒ කුණු අස්සේ දැන් ආයෙ ගස් පැල වෙනවද නැද්ද? දැන් කන්නේ ආහාරයට ගන්න මොනවද ඒ? අර මැරිච්ච කට්ටිය කිව්ව නෙමෙයිද? ඒවම කකා ඒවම පෝෂණය කරන මේ කය හදනවා. කර්මයේ චිත්ත ඊතු ආහාර වලින් නේ. ඕන් හදලා හිතක් තියනවලු බුදුහාමුදුරුවෝ කියන චේතනාව කියලා. ඔන්න ඔය චේතනාවට අනුව කර්මයේ සිද්ධ වෙනවලු. බුදුදහමේ ප්‍රධාන එක මොකද්ද? චේතනාහ භික්කවේ කම්මං බදාමි. ඕන් චේතනාවට අරුන් කරන හද ඉඳලා අහපව ගිහිලා චුතිය ප්‍රතිසන්දිය ගන්නවා. ඔන්න කොහේ හරි කියලා සතර අපායේ බැල්ලියෙක් වෙලා උපදිනවා. ඒ වෙනසකට තියෙන්නේ එයා කකුල් හතරෙන් යනවා අපි දෙකෙන් යනවා. එයා ඇඳුම් අඳින්නෙත් නැහැ ඉගෙන ගන්නෙත් නැහැ. අපි ඉගෙන ගත්තා, ගෙවල් හැදුවා, යාන වාහන ගත්තා, දරුවෝ ටික අල්ලගත්තා. අපිත් ඒකම නෙමෙයිද කරලා තියෙන්නේ. හැබැයි සැනසීමෙන් හිටියද? අපිට වැඩි හොඳට බල්ලා සැනසීමක් නැද්ද? උට හම්බ කරන්නත් නැහැ, ඉස්කෝලේ යන්නත් නැහැ. කිසි දෙයක් තියේද? උට තනදිම නැද්ද? උට දුන්නේ නාට කෑව පුසිය ගත්තා. අපි අර දරුවගේ දුකයි. අල්ලපු ගෙදර කාගේ පහන ටික කොහෙද තියෙන්නේ? අපේ හිතේ නෙමෙයිද? අල්ලපු ගෙදර කා ලොකුට ගයක් ගන්නවා නම් මගේ හිතේ ප්‍රශ්නයක්ද නැද්ද? අල්ලපු ගෙදර කාගේ ගෙට දැන් ඊයේ පෙරේදා තරහකාරයෙක් හිටියා නම් උගේ ගේ ගහන් ගියා නම් සතුටු වෙද නැද්ද? නැද්ද කියන්න? කොහෙද මේ ටික හැදෙන්නේ? ඌටද බලපාන්නේ මටද? හිතේ හැදෙනවා. මේන් තමයි කෙලෙස් බුදුන්. දැන් කෙලෙස් හැදෙන්න හැද නිකන් හිතන්නකො ලෝකයේ දැන් දියුණුයි. දියුණු වෙන පව් කරනවා වැඩිද අඩුද? කොහොමද කරන්නේ? පව් කරන්නේ කොහෙන්ද? සිත, කය, වචනය සංවර නැති නිසා අනිවාර්යෙන් ආයතන ටික අවබෝධ නැති නිසා ස්කන්ධ ධාතු ආයතන කියව දන්නේ නැති නිසා ඔන්න මම හිතනවා. මේ හිතනකොට අර මං කතාවට කිය අල්ලපු ගෙදර එක්කෙනාගේ ගෙට පොල් ගහ කඩ වැටෙනවා නම් මගේ හිත සතුටුද නැද්ද? සතුටුයි. ඒ වගේ තරහකාරය ඒ වගේ හිතේ කෙලෙස් හැදෙනවා. බුදුහාමුදුරට එහෙම හැදෙනවද? සුනීතටත් එකයි, සෝපාකටත් එකයි, රාහුලටත් එකයි, රජ්ජුමාලටත් එකයි, පටාචාරටත් එකයි, දේවදත්තටත් එකයි නෙමෙයිද? අපිට වෙනසක් තියනවද නැද්ද? ඔන්න වෙනසක් තියෙනවා. ඔය වෙනස හැදෙන්නේ කොහෙද? හිතේ. හිත කියන්නේ මොකද්ද? මායාවක්. බුදුහාම මොකද්ද කිව්වේ? මායාවක්. මායාව කියන්නේ හතරමං හන්දිය කියන මැජික් කාර්යයක් වගේ කිව්වනේ. එහෙමනේ කිව්වේ. මැජික් කාර්යය දැන් මැජික් පෙන්නනවා කියන්නේ අපිව රවට්ටනවද නැද්ද? මැජික් කාර්යය කියන්නේ රවට්ටනවානේ. දැන් ඕගොල්ලෝ රැවටිලාද නැද්ද කියලා මං අහන්නේ. එතකොට රැවටිලා නම් සතුටක් තියේද දුකද තියෙන්නේ? දුකක්නේ නේ.
එතකොට මේ හිත තියෙන තැන දැනගන්න ඕනද නැද්ද? දැනගන්න ඕනද නැද්ද? එතකොට දැන් බුදුදහමේ කියනවා හිත ගැන තමයි මම කියන්නේ. කය ගැන තමයි සම්මුතියෙන් දොස්තර කෙනෙක් කෙනක උගන්වනවා කියන්නකෝ. දොස්තර මහත්තයාට දුක නැද්ද? ඒ දොස්තර මහත්තයාගේ මුළු පවුලම දොස්තර මහත්තයා බඳින්නේ දොස්තර නෝනා කෙනෙක්. දුක නැද්ද? කැම්පස් එකට යනවා පේරාදීනි කැම්පස් එකේ හොඳටම පාස් වෙලා දුක නැද්ද? ගඟට පයින් නැද්ද රෙදි ටිකක් ගලවලා දාලා? රහතන් වහන්සේලා කොහේ හරි පයින්නවද? ගඟකට අහලා තියනවද? කොච්චර ප්‍රශ්න ආවත් අටලොම්ම දහන්නට කම්පා නොවි ඉන්නවද නැද්ද? එතකොට මේ දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? තණ්හාව. අවිද්‍යාවයි තණ්හාවයි තමයි රහතන් වහන්සේලා දුරු කරන්නේ නේ. ඔන්න දැන් අපි දන්නේ නැහැ අපිට දැන් බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මෙහෙමයි කෙලෙස් නිරුද්ධ කරන්නේ, ස්කන්ධ අවබෝධ කරන්න, ධාතු අවබෝධ කරන්න, මේ චිත්තචෛසික අවබෝධ කරා. එතකොට ආයතනයක් කියන්නේ මොනවාද? මේකේ මොනවාද කරන්නේ? එච්චරද වෙන්නේ? ඒ නාසයෙන් ගඳ සුවඳ දෙනකොට ඇහෙන් රූප බලනකොට මොකද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ. මොකද වෙන්නේ? කර්මය අවිද්‍යාව පත්‍ය සංකාර. කෙලෙස් හැදෙනවද නැද්ද? කොහෙද හැදෙන්නේ? හිතේ. ඔය හැදෙන කෙලෙස් ඔක්කොම හිතේ තියෙනවද නැද්ද? ඒක අරගෙන තමයි ඊළඟ උපචුතිය ප්‍රතිසන්දිය ගන්නවා. අන්න ප්‍රතිසන්දිය ගන්න වෙලාවට මොකක් හරි එකක් මතක් වුණා. ගිහිල්ලා බල්ලගේ මව් කුසේ ඉපදුනා. උපාදාන පත්‍යකේ වැඩියෙන් ඇලිලා තියෙන එකට. ඉපදුනාට පස්සේ මෙහෙ ගොඩාක් දරුවෝ අල්ලගෙන ගෙවල් හදලා ඔක්කොම කරා. සාධාරණයක් බලාපොරොත්තු වුණා, සතුටක් බලාපොරොත්තු වුණා, හම්බුණාද නැහැ? නේද? හම්බුනේ නැති නිසා බුදුහාමුදුරුවෝ කියනවා බල්ලා දිහා බලාගෙන චුතිපපාත ඥාණයෙන් තමයි මම මේව අවබෝධ කළේ. චුතියයි උපතයි. සියලු සත්‍යයගේ මම බැලුවේ මොකද්ද? චුතිපපාත ඥාණයෙන් බැලුවා. චුතිය කොහොමද සිද්ධ වෙන්නේ? උපත කොහොමද සිද්ධ වෙන්නේ? ඉස්සල්ලාම බැලුවා බුදුහාමුදුරුවෝගේ, පස්සේ බැලුවා සියලු සත්‍යයගේ. බලපුවාම බුදුහාමුදුරුවෝ මෙන්න මේ සත්‍යය පහළ වෙන්නේ කර්ම විඥානයක් බලපාලා ධාතු එකතු වෙලා එකට කිව්වා නාම රූප එකතු වුණා කියලා. නාම රූප අවබෝධ වෙනකොට සෝවාන් වෙනවා කියලා තියෙනවා. එතකොට මේ නාම රූප දෙක එකතු වෙලා මෙන්න ඔයාලට කියනවා මමත්වයක් තියනවද නැද්ද අපේ? තියනවද නැද්ද? සක්කාය දෘෂ්ටිය කියන්නේ ඔකට තමයි. සක්කාය දෘෂ්ටිය තියෙන නිසා මට බැන්නා. මට හොඳ කිව්වා. ඇලෙනවද නැද්ද? පළවෙනි බලෙන්ම මොකද්ද කිව්වේ? ඇලෙන්නත් එපා කිව්වා, ගැටෙන්නත් එපා කිව්වා. මේ දෙක දන්නේ නැති නිසා ඇලීම ගැටීම අතර දුකක්, ඇලීම ගැටීම අතර සතුටක්ද තියෙන්නේ? දුකක්ද? ජීවත් වෙනවා කියලා දැන් ඉපදුනානේ. ඉපදුනාට පස්සේ අපි මොනවද කරන්නේ මේ? ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? එක්කෝ හොඳයි, එක්කෝ නරකයි. ඔය ටික හදයක් කරනවද කවුරුවත් මේ? කරනවද කවුරුවත්? දැන් ඉපදුනානේ. ඉපදුනේ ඇයි? අපි දන්නේ හැමෝම කොහොම හරි ඉපදුනා. අපි දන්නේ එච්චරයි. දැන් හොඳට කනවා, හොඳට ගෙවල් හදුවා, අපේ දරුවෝ ටිකත් ඔක්කොම රටවල් වල ඉන්නේ. අපි හරි සතුටින් ඉන්නේ. සතුට කොහෙද තියෙන්නේ? දැන් ওই සතුට වෙනස්. දැන් ඕන් දොස්තරලා දෙන්නෙක් කරලා ළමයි දෙන්න ගියේ හින්දා සතුටුයිනේ නේ. එතන ඉඳන් පටන් ගත්ත දුක මතක නැහැ නේ. අර දොස්තර කරන්න ගිය දුර මතක තියනවද? නෑනේ. ඒක තමයි මුහුදක් වගේ දුකක්. පොල්ලෙලක් වගේ සතුටක්. ඕකට තමයි මේ හඹාගෙන යන්නේ. ලෝකේ හඹාගෙන යන්න මොකද වෙන්නේ? දුක වෙන්නේ. දැන් අපි හිතමුකෝ ළමයි බාහිරේනේ දැන් ওই සතුට හැවෙන්නේ. බාහිරනේ සතුට හැවෙන්නේ. බාහිරේ සතුට හොයලා ගමනක් ගිහින් ඔන්න දැන් ළමයි දෙන්න යවුවා කොහොම හරි දොස්තර කරා. දොස්තර කරලා ඇමරිකාවෙත් යටුවා මුන් දෙන්නට තියෙන වැඩ වැඩිනේ ඇමරිකාවේ මෙහෙ වගේනේ. ගිහිල්ලා එතනදී මේ ළමයි දෙන්නට කෝල් එකක්වත් ගන්න වෙලාවක් නැහැ. ඒ හම්බ කරොත් තමයි ඒක කන්න පුළුවන්. මේ වගේ බුදිලා කන්න බෑ. මේ වගේ හොර වැඩ කරන්නත් බෑ. බුලත් ටිකක් මේ 10යි නම් 100ට විකුණන්න බෑ. ඒක සාධාරණයි. හොඳේ මෙහෙට වැඩිය. මෙහෙනේ 100ට ගියොත් 100ම තමයි. ඌ ආය අඩු කරන්නේ නැහැ. එතන තියෙන්නේ මොකද්ද? බොරුවද ඇත්තද? වැඩිපුරම මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ ඇත්තෙන්ද බොරුවෙන්ද? ලෝකෙට පේන්න රංගපානවද නැද්ද? රංගපාන එකනේ කරන්නේ. දැන් හොඳට රංගපානවා. කාටද ඔය රංගපාගන්නේ? Tamanට රංගපානද? හොර වැඩ කරලා ගිහින් ලොකු කට්ටනයක් කරනවා. රංගපාලද නැද්ද? කුඩුයි කොල්ල ගිහින් හොඳ කට්ටනයක් කරනවා. රංගපාලද නැද්ද? හිතන් ඉන්නේ පව් ටික ඔක්කොම ඒ පව් හොදන එක නෙමෙයි. සෝබාදාමෙන් පව් හොදන දවසක් දැන් එළවලු බලන්නකෝ බිත්තරාපයක් කීයද? බිත්තරාපයක් කීයද? බිත්තරයක් කීයද? 30යිනේ. ඒතර 100ක් යනවා යෝකට.
හැබැයි අඩු වෙනවද දැන් හෙට ඇඳ උන් කියන රජයෙන් අඩු කරා බිත්තර කැමතිද දෙන්න? ඈ කැමති නෑ. ඇයි මේ ලෝකයේ දුවන්නේ ලෝභයට අනුව, තණ්හාවට අනුව. නේද? ලෝකයේ දුවන්නේ තමන්ගේ කරගන්න නෙමෙයිද හදන්නේ හැමදේම. එතකොට දැන් ඔහොම ලෝභකමෙන් හම්බ කරලා එක පාටම බුදුහාමුදුරු කියනවා උඹලට එනවා කර්ම බලාගෙන ඉඳිලා. ලෝභය කියන්නේ තමන්ගේ ඇතුලේ කුණු හදනවද නැද්ද? හදනවනේ. එතකොට බුදුහාමුදුරු කියනවා සක්විති රජ වෙලා හිටියත් උඹලට කර්මයෙන් බේරෙන්න දැන් ඊ පෙරද නුවර පැත්තට කවුරුවත් හිතුවද වතුර දායි කියලා? හඳුනේ. එහෙට කොහෙන්ද වතුරේ ආවේ නැද්ද? ඈ ආවද නැද්ද? දැන් ඕගොල්ලෝ හිතන් ඉන්න ගම්පහට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හරි ෂෝක් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ නේ මේට. නෑනේ. දැන් චූටි හුලඟක් නේද ආවේ? මේ ටික ඔක්කොම උසන් යන හුලඟක් එන්න බැයිද? පුළුවන් නේ. බුදුහාමුදුරේ එහෙම කියලා තියෙනවා. හොඳට බලාපොරොත්තුෙන් ඉන්න. හරි කැමති ඔයගොල්ලෝ හරියට නට ඉන්නකොට බුදුහාමුදුරු කියන්නේ හොඳට නටපල. කෙහෙල් ගහ කොනට වැඩි හැදෙන්නේ ඇයි? කෙහෙල් ගහ කොනට වැඩි හැදෙන්නේ ඇයි? ලොකු කෙහෙල් ගණක් එන්නේ ඇයි කියලා මං අහන්නේ. පොරින්දද කඩා වැටෙන්නද? බර වැඩි වුණාම කඩම වැටෙනවද නැද්ද? එහෙනම් බලාපොරොත්තුෙන් ඉන්න කියලා කියන්නේ. හිතේ කෙලෙස් හදා ලෝකයට බොරු කර රංගපාපා ඉන්න ඔයාලට ඒ මිනිස්සු හිතුවද ඔහොම එකක්? දැන් බලන්නකො කඩවල වලට ගිහිල්ලා ගොවියා මොකද්ද කරන්නේ? ගොවියා කරන්නේ අන්තිම දුක් විඳිනවා. දැන් වැස්ස වැහලා ආහාරي වැස්ස වැහලා එන්නේ ඉතලා මෙහෙට ගෙන ආපෙලවලු කීයද? මෙහෙට එතකොට ගෙනල්ලා නැද්ද ඔය එළවලු? එදාට පහුවද හිටවපුවද? හිටවපුවා නෙවෙයි ගෙනල්ලා තියෙනවා ගාන වැඩි කරා. අන්න දැක්කද කර්මය හදන හැටි? බුදුහාමුදුරු කියන උඹලා කරපල්ලා ඔයගේ විපාකෙනකොට දැන් ඔය ඔක්කොම හම්බ කරන්නේ කාටද? තමන්ටනේ. තමන් රැකෙන්නනේ. තමන් පෝසත් වෙන්න දියුණු වෙන්න. දැන් ඒ දියුණු වෙලා අවුරුදු කීයක් දියුණු වුණාද? 25ක් 30ක් දියුණු වුණානේ එකපාරටම ගේම සමතලා කරාද නැද්ද? කොහෙන්ද යාවේ? සෝබාදාමෙන් නඩු අහන දවසට පරිස්සම් වෙලා ඉන්න කිව්වා. ලේසි නෑ මේවා. ඕවා තේරෙන්නේ නැති නිසා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කිව්වේ. සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන. කොහෙන්ද මේ සලආයතන කියන්නේ මොනවාද? කර්ම හදන තැන. අන්න කොහෙන්ද හැදුවේ මේ? ඇහෙන් හැදුවා. ඇයි ඔය දැන් ඔය බඩු ගණන් යන ඒවා ඔක්කොටම මුල් වෙන්නේ මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. කීයද එතන? 6යිනේ. සිත, වචනේ, කය. සිතුම්, වචන, ක්‍රියා. කීයද? චේතනාහ භික්කවේ කම්මම්. කීයද දැන් එතකොට? 10යිද? 6යි 3යි 9යි. ගණන් දන්නෙත් නැහැ. 6යි 3යි 9යි. කවුද මේ හදුවේ කර්ම? මේ තුන එකතු වෙලා නෙමෙයිද හැදුවේ? ආයතන 6යි සිත, සිත, කය, වචනය. චේතනාහ භික්කවේ කම්මම් වදාම කියන 3යි. මේ සිත, සිත, කය, වචනය රැකුන් නැති නිසා මට හැදුනා ලෝභයක්. ලෝභයට අනුව මම වැඩ කරාද නැද්ද ලෝකයට? කර්ම හැදුනාද නැද්ද? දැන් ඔය අවුරුදු ගාණක් හම්බ කරේ සාධාරණේද අසාධාරණේද? ඒ අසාධාරණයෙන් හම්බ කරපු කිසි දෙයකට ගැළවීමක් තියෙද සබාදාමෙන්? නැහැ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියනවා පරිස්සමින් වැඩ කරන්න. මෙහි සාක්ෂි නැති වුණාට සබාදාමේ සාක්ෂි තියනවද නැද්ද? ඇයි ඒ සබාදාමේ සාක්ෂි තියනවා කියන්නේ? සබාදාම කියන්නේ කවුද? මම අයිති කොහෙටද? දැන් මමත් වෙන්නේ ගැලවෙන්නේ සක්කාය දිට්ඨියෙන් දුරු වෙන්නේ. මම කියන්නේ කවුද? ඈ? මම එක්ක ඉන්නවද මෙතන? ඉන්නවද? කෑ ගහන්න එපා උතනින් නා. සද්ද නොකර ඉන්න නැත්නම් ඉස්සරහට යන්න මට කරදරයි. මම කියලා කෙනෙක් නැහැ කියලා නේද බුදුහාමුදුරු දේශනා කරන්නේ. සත්‍යයේ පුජ්‍යලෙක් නැහැ. මොකද නැහැ කියන්නේ? මෙතන තියෙන්නේ නාම රූප දෙකක්. ගන්නකො මව් කුසේ ඉඳන්ම මව් කුසේ පොඩ්ඩක් කියන්නකො. මව් කුසේ අම්මගේ තාත්තගේ ධාතු එකතු වෙලා මොකද ඉස්සලම ළමෙක් පිළිසිඳ ගන්න හම්බෙන්න ඕන. නිකන් හම්බෙනවද ළමයි? කර්ම විඥානයක් බහින්න ඕන. කර්ම විඥානය කියන්නේ මොකද්ද? ගිය සංසාරේ කරපු කර්ම. කේල් ගෙඩිය පණුවෙක් හැදෙන්නේ කොහමද? නිකන් එනවා. කේල් ගෙඩියෙන් එනවා පණුවේ. දැන් මේ වට අත්තට හෙදන්න ගුල්ල ගහනවා කොහෙන්ද ගහන්නේ? උඩින් එනවා. වට අත්තේ ගුල්ලෙක් ගහපුවාම මෙතන තියෙන නාම රූප දෙකක් නෙවෙයිද?
හිත කොයි කය කොයි නුට තියෙන්නේ. ඒ වගේ තමයි ඕගොල්ලොන්ටත් ඉපදුනාට පස්සේ දාගත්ත ප්‍රඥාතියෙන් කුමාරි නෝනා. කුමාරි නෝනා වැඩ කරන්නේ කුමාරි නෝනා හොන්න ඕන විදිහ නෙමෙයිද? දැන් මම බණ කියනකොට කුමාරි නෝනා නිදිනවා. අනේ මට ওই බණ වැඩකුත් නැහැ කියලා. ඒ කුමාරි නෝනාට මොකද වෙලා තියෙන්නේ? කුමාරි නෝනා නිදියන්නේ හිතද? ඈ? කවුද නිදියන්නේ? ඒ කුමාරි නෝනා ඊ නිදි මරන්නේ නැති කාය විවේකේ නැහැ. චිත්ත විවේකයක් නැහැ. සිතට ටිකක් මේක තේරෙනවා මදි නම් මොකද වෙන්නේ? සිත කියනවා උඹලා කාම ලෝකෙට ඇදිලා තව ටිකක් බෙලි කැපෙන්න තියනවද නැද්ද? ඈ? ඒතර බුදුහාමුදුරුවෝ කිව්වා මේ නීවරණ ධර්ම වලට අහු වෙලා නිින්ද යනවා. ඇයි ඒ? ගිය සසරේ හුරුව මදි නිසා බණ අහනකොට නිින්ද යන්නේ ඇයි? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. තාම බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලාද? නැහැ. සද්ධාවක් තියේද? නැහැ. ඇයි ඒ? දැන් සද්ධාවක් තියනවද නැද්ද? සිල් ගන්න ආවේයි. මොකද්ද තියෙන සද්ධාව? ඔය තණ්හාව තියෙන්නේ. අපායයි කියලා. ඔක ඇති සද්ධාවක් නැහැ. ඇත්තටම සද්ධාවට දෙන්නේ නෑ සිල් ටිකක් ගත්තොත් එහෙනම් ඊළඟ එකේ දිව්‍ය ලෝකයයි. ඕම සිල් ගණන් දිව්‍ය ලෝකය යනවා නම් මෙහි කී දෙනෙක් දිව්‍ය ලෝකයන්? බුදුහාමුදුරු කියන්නේ නියසිංහලේ ප්‍රමාණයක් මගේ ධර්මයාලා සෝවාන් ඵලයෙන් එහා තමයි සසරෙන් එතර වෙන්නේ. අපාය වැටෙන්නෙම නැහැ කියලා. දිව්‍ය ලෝකයයිද කියලා ෂුවර් එකක් නැහැ. යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. හැබැයි සිල් ගත්තටම නෙමෙයි අවසාන මොහොතේදී පහළ වෙන අරමුණට අනුව තමන්ට උපාදානයට අනුව තමයි මේක වෙන්නේ. ඒක අර සරකාණි බීලාවිල්ලා අර එතන ඉඳලා බණ අහලා දිව්‍ය ලෝකේ ගියාද නැද්ද? ඈ සිල් අරගත්තු කට්ටිය ප්‍රශ්න දැම්මද නැද්ද? සරකාණි දිව්‍ය ලෝකේ ගියාම කට්ටිය ප්‍රශ්න දැම්මද නැද්ද? ඇයි උදේ හව හැමදාම බීලා ඉන්නේ බුදුහාමුදුරුවෝගේ බණ අහනවා ධාරණය කරගත්තා සුත්තමේ ඥානෙ වැඩුණා සීලමේ ඥාන වුණා බුදුහාමුදුරුවෝ අන්න සරකාණි දිව්‍ය ලෝකේ ගිහින් ඉපදුණා කියලා. සිල් ගත්ත කට්ටිය ප්‍රශ්නයක් දාර මහා නාම ශාක්‍ය වංශේනේ ඉපදිලා හිටියේ. මේපත් දෙන්නේ. එතකොට මොකද උනේ? කිව්වා මේ සිල් ගන්න කට්ටිය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට බයින හැමතැනම මිනිස්සු මේ සරකාණි දිව්‍ය ලෝකේ ගියයි කියලා බොරු කියනවා කියලා. කිව්වද නැද්ද? ඈ හෙට මේක ලෝකේ ඉන්න දරුණුම පුජ්‍යලයා වුණත් මේක අවබෝධ කරගත්තොත් දිව්‍ය ලෝකේ යනවද නැද්ද? යනවා. එතකන් ඕගොල්ලෝ සිල් ගත්තයි කියලා ඇති වැඩක් නෑ. ඔය බොරු කරන්නේ ඕක ඇඳගෙන. හොඳේ කෙලස් තියෙන ඇතුලේ. මේ සිවුරු උනත් එහෙම තමයි. මේක ඇඳගෙන බොරු කරොත් එහෙම කාටද බලපාන්නේ? මේක දාගත්තයි කියලා අපාය යන්න නැත්නම් මේ ඔක්කොම මහාන වෙයි. එහෙම අවසාන කාලේදී මහාන වෙන්න පුළුවන් නේ. මේක දාගත්තාම අපාය යන්න. එහෙම එකක් නෑ. හොඳේ. එතකොට දැන් Taman දැනගන්න ඕන මේ හිත කාටද අයිති කියලා නේ. හිත කාටද ඇත්තටම අයිති? ඈ මේ හිත කාගේද? හිත කොතනින්ද පටන් ගත්තේ? කවද්ද මේ හිත Tamanට පටන් ගත්ත දවස දන්නවද? කවද්ද අම්මගේ මව් කුසේ? කොහමද? බුදුහාමුදුරු කියනවා හම්බෙන දවසේ දුකක් විඳිනවා. ඇත්පැටියේ කන්දක් මුදිනම් පහට තල්ලු කරනවා වගේ දුකක් දරාගෙන මේ දරුවා එළියට ඇවිල්ලා ඊට පස්සේ දොස්තර මහත්තයා අරන් ගිහිල්ලා එතකන් හුස්ම ගත්තේ කොහමද? අම්මගේ මව් කුසේ විඥාණය ගිහින් පැලුණාට පස්සේ මේ අම්මගේ මව් කුස ඇතුලේ අම්මගේ පෙකිනිවල හරහා තමයි හුස්මයි කැමයි දෙන්නේ. අම්මා ගන්න ඝන ආහාර සිවුම් ආහාර කරලා මේ දරුවට දෙනවා. මොනවාද හැදෙන්නේ? ආයතන ටිකයි මේ කයයි හැදෙනවා ටික ටික. පෝෂණවා දවස් 72කට පස්සේ ඔන්න මාස 3යි කියනවා. ඊට පස්සේ ගිහිල්ලා බලනවා පිරිමිකද ඇයි භාව රූප උපදින්නේ? එතකොටනේ පිරිමි ළමයේද ගෑනු ළමයේද කියලා. ඔන්න බැලුවා බලලා කිව්වා ආනේ අපේ පුතෙක් හම්බෙන්න ඉන්නේ කියලා. කියනා නේද? දොස්තර මහත්තයා දන්නෙත් නෑ ඒකම්. බුදුහාමුදුරු ඊට ඉස්සලා කියලා ඉවරයි 2600කට ඉස්සලා මේ කතාව කියලා ඉවරයි. ඔන්න භාව රූප උපදිනා. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා මේ දරුවා ඔන්න හම්බුණාට පස්සේ අම්මගේ පෙකිනි වල කපලා අයින් කරනවා. නේද? අයින් කරාට පස්සේ මොකද වෙන්නේ? හුස්ම ගන්නවද? හුස්ම ගන්නෙ නෑ. ඊට පස්සේ එදා වෙනකන් කොහෙටද සම්බන්ධ වෙලා හිටියේ අම්මයි දරුවයි පෙකිනි වල හරහා. ඊට පස්සේ මොකද වෙන්නේ? දරුවා තනියෙන් ලෝකයක් හදා ගන්නවද නැද්ද? අන්න පෙකිනි වල කපලා අයින් කරලා මේ දරුවා වරන් ගිහලා කකුල් දෙකෙන් අරන් ගිහලා උස්සලා දෙකක් ගහනවා පිටිපස්සට. ගැහුවාම කොහෙන්ද හුස්ම සම්බන්ධ වෙන්නේ කොහෙටද? ඈ? ටැක්ටරයක් ස්ටාර්ට් කරා වගේ කෑස් ගන්නවද නැද්ද? අන්න එදා තමයි ගොළුද නැද්ද කියලා කවුද හොයාගන්නේ? දොස්තර මහත්තයා දැනගන්නවා මේ ළමයා ගොළු නෑ කෑ ගැහුව නිසා. නැත්තම් හුස්ම ගන්න දඟලනවා නැද්ද? ගහලා තමයි හුස්ම ගන්න. අන්න ඒ ගත්තට පස්සේ හුස්ම සම්බන්ධ වෙන්නේ විශ්වයට. හුස්මට ආසනයනේ කවුරුද? එහෙනම් හුස්ම නැත්තම් ඌට මොකද වෙන්නේ? ඈ? හුස්ම නැත්තම් මොකද වෙන්නේ? ඌ මැරිලා නේ?
දැන් ඔයගොල්ලෝ ඇවිද්දාන්නේ කවුද? ගම් වතුර තියෙන තැන ගිහින් පදිංචි වෙන කියන්නේ කවුද? රූපේද නාමයේද? ඈ? නාමය කියන්නේ මොකද්ද? පස්ස වේදනා සංඥා සංකාර විඥාන. විඥාන කියන්නේ මොකද්ද? හිත. හිත තමයි කියන්නේ උඹ නුවර ගිහින් පදිංචි වෙයන් උඹේ ගිය සසරේ කර්ම ටිකක් තියෙනවා. අන්න අර ගංගා අද්දර පදිංචි වෙයන්. උඹ ගිය සසරේ හැදුවා කර්ම ගිහින් එතනින් ඉඳන් ගානට එනවා කාලෙකද කියලා දැන්ත තියෙන්නේ. එනකොටම කට්ටිය තීරණය කරලා එන්නේ මෙහෙට. මෙහෙට එනකොටම ඔක්කොම තීරණය කළා. ඒ කියන්නේ වැඩි ඕනේ අම්මා සිල්වන්ත නම් දරුවගේ ඇතුලේ එබොස් වෙනවා කියලා කියනව නේද? අම්මා සිල්වන්ත නම් දරුවා දිවි ලෝකේ යන්න තියෙනවා නම් ඒකත් තීරණය කරලා ඉවරයි. අම්මගෙන් එබොස් වෙලා අම්මගේ බඩෙන් එබොස් වෙලා දරුවා යනවා වෙන උපතකට. ඇයි ඒ යන්නේ? අම්මා දුස්සීල නම් දරුවට කවදාවත් නිවන් දකින්න බැරි නිසා එහෙට යනවා. එහෙනම් දැන් හිත කොහෙටද ආйти? හිත කොහෙටද ආйти? මං කොහෙටද ආйти? ඈ? මං කොහෙටද ආйти? එතකොට සක්කාය දෘෂ්ටිය දුරු වෙනකොට මොකද්ද වෙන්නේ? මම නැතු වෙනා කියන්නේ මම සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. එහෙනම් ලෝකේ අතෑරෙනවා. ලෝකේ හිතින් අල්ලගත්තු ටික ටික අතෑරිලා යනවා. ලෝකේ අතෑරිලා යනවා කියන්නේ මොකද්ද? ලෝකේ මේ ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් විඳින ගන්ධ සුවඳ, දිවෙන් විඳින රස, කයෙන් විඳින ස්පර්ශ, මනසින් දැනෙන අරමුණු. ඒකට කිව්වා මනසින් දැනෙන ටිකට කිව්වා චේතනාහා භික්කවේ කම්මං වදාමි. චේතනාවක් නැතුව කාටවත් කර්ම හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් හැමතිස්සෙම අපේ චේතනාවට අනුව කර්මයක් හැදෙනවද නැද්ද? එතකොට කර්ම කියන්නේ මොනවද? කුණු. කුණු තියනවද නැද්ද ඊළඟ සසර යනකොටත්? එහෙනම් මම අයිති කොහාටද? දැන් මං කියවනේ අයිති කොහෙටද කියලා. හුස්ම කොහෙටද අයිති? සබාදාමත් නෙමෙයිද? එතකොට මම මෙහෙ ඇවිල්ලා මේ රූපය ගෙනියන්නේ කවුද එහෙට මෙහෙට? මේ ආමුදුර ඇවිද්දන්න හිත තියෙන්න බෑ. හිත අයිති කොහෙටද? පටන් ගත්ත තැන කිව්වේ මං. හුස්ම අයිති කොහෙටද? යකඩොන්. මුන් ටික නිදිනේ. සබාදාමට. ඒක සබාදාම කියන්නේ පෙන්වන්න පුළුවන්ද? බුදුහාමුදුර අවබෝධ කරේ මොකද්ද? සබාදාම. මහණෙනි මම ලෝකේ සත්‍ය අවබෝධ කළා. සත්‍ය අවබෝධ කළායින් පස්සේ ඇලෙන්න ගැටෙන්න දෙයක් තියේද? ලෝකේ සත්‍ය මොකද්ද? තියෙන්නේ මොනවාද ඔක්කොම? නාම රූප. නේද? මේ තියෙන රූපයක් මේකට බහැලා තියෙන නාමයක්. ඒකට කිව්වා හිතක් පහළ වෙනවා. පස්ස වේදනා සංඥා සංකාර විඥාන. විඥානය කියන්නේ හිත. මේ එතකොට මේ ඔක්කොම මේ විඥානය කියන්නේ හිත නම් හිත කොහෙටද ආйти හුස්ම? සබාදාමට. එතකොට චේතනාහා භික්කවේ කම්මං වදාමි. එහෙනම් මට දැන් මේ බණ අහන්න චේතනාවක් එන්න චේතනාවක් තියෙන්න ඕනද නැද්ද? චේතනාව නැත්තම් හුස්ම නෑ නේද? එහෙනම් මම මැරිලානේ. එහෙනම් මං අයිති කොහෙටද? එහෙනම් සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා කියන්නේ මොකද්ද? මේ ධර්මයේ හොඳට අවබෝධ වෙනකොට මෙතන ඇති මමෙක් නෑ කියලා දැනගන්න. මෙතන තියෙන්නේ නාම රූප. මේක හැදිලා තියෙන්නේ මොනවාද? මේ රූපයට බහැලා තියෙන නාමයක්. මේ හැම එකටම වේදනාව කියන එකට තමයි මම ආස. වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? කොහොමයි අනිත්‍ය කියන්නේ? එතකොට මං අහන්නේ නිවන් දැක්ක කෙනෙකුට අටලෝ දහමට අනුව කවදාකවත් දුක සැප හට ගන්නවද කියලා. ඇයි බුදුහාම කියන්නේ ලෝකේ හැමතිස්සෙම දෙපැත්තකට පෙරලෙනවද නැද්ද? සතුට එක විදිහට තියෙන්නේත් නැහැ. දුක එක විදිහට තියෙන්නේත් නැහැ. මදහත්මාවතක් කියන්නේ මොකද්ද? උඹලට සතුටෙන් ඉන්න ඕන නම් මම මේ කියන විදිහට සක්කාය දෘෂ්ටිය දුරු කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරලා ලෝකේ දිහා ප්‍රඥා ඇසින් බලන්න කිව්වා. පළල් චින්තනයකින් බලන්න. අපි බලන්නේ පළල් චින්තනයෙන් පටු චින්තනයකින්. පාටු චින්තනය. එතකොට මේ ලෝකේ දිහා හරියට සත්‍ය අවබෝධලා මේ ලෝකේ දිහා හරියට අවබෝධ වුණා මේ සිත දන්නවා මම මේ එළිය අසුරු කරන්නේ එළිය ප්‍රශ්නකට නෙවෙයි ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි කිව්වේ මහණනි ඇතුල බලා ගන්න. අපි බලන්නේ වැඩිපුර එළියද ඇතුලද? අපි හිතමුකෝ දැන් ඔයාලට ඇවිල්ලා ඔන්න කියනවා මේ අරියදීට හාමුදුරු හොඳ නැහැලු හැම තැනම මේ මෙහෙමයිලු කියලා කියනවද නැද්ද? මටද ප්‍රශ්නයක් වෙන්නේ ඔයාලටද? බුදුහාමුදුරන්ට තෝක කිව්වද නැද්ද? එතකොට දැන් එළිය බලනකොට එළිය බලන්නේ කොහෙන්ද? ඇහෙන්. ශබ්ද අහන්නේ කොහෙද? දෙකෙන් කර්ම හැදෙනවද නැද්ද? ඒකට නෙමෙයිද මේක ආයතනයක් කිව්වේ. දැන් මම මදහත් ඉන්න නම් ඇත්තටම මේ ලෝකේ කියන්නේ ප්‍රඥාක් කියන්නේ පණවගත්තු ටිකන්නේ.
දැන් නාමයේ දිරනා රූපේ දිරන්නේ නැහැ කිව්වනේ. මේ රූපේ දිරනා නාමයේ නොදින. නාමය ඇත්තද බොරුද? නාමයේ පෙන්වන්න පුළුවන්ද? තේරුන්නේ නැහනේ. රූප වේදනා පස්ස වේදනා සංඥා සංකාර විඥානය පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න බැයි නම් බොරුවක් නෙවෙයිද? ගිනි පෙට්ටියක් දෙන්නකො අපට. පෙන්වන්න බැයි නම් ඒක බොරුවක් නෙවෙයිද? බොරුවක් නේ. දැන් එතකොට මං අහන්නේ හිත පෙන්වන්න බෑනේ ඔයාලට. දැන් රූපේ පෙන්වන්න පුළුවන් මට. නේ? දැන් මේ හිතනේ ඔක්කොටම දුක දෙන්නේ. නේ? මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ කොහෙද? කර්ම හැදෙන්නේ කොහෙද? හිතේ. එතකොට දැන් මං කවදා හරි උපතට යන්නේ කයද හිතද? හිත. දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරේ මොකද්ද? හිත. ඒකයි බුදුහාමුදුරුවෝ කල්පනා කරේ බුදු වෙලා මම මේක කොහොමද මුණ්ඩ කියලා දෙන්නේ? තේරුණා නැද්ද? ප්‍රඥාවන්තයටයි මගේ ධර්ම සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. උඹලා මාව දැක්කොත් පිළිමොලින්ද? අතන ගාලේ පිළිමෙට පොය දවසට ගිහිල්ලා ලොකු මල් ගොඩක් තියලා මම බුදුන් දකින්න පුළුවන්ද? පුළුවන්ද කියලා මං අහන්නේ. ඒකේ මොනවද තියෙන්නේ? ගඩොල් වැලි සිමෙන්ති. බුදුහාමුදුරුවෝ කිව්වා වක්කලිහි උඹ මගේ කුණු වෙන ශරීරය දිහා බලන් ඉන්නේ නැතුව ඵලයන් මෙතනින් ගිහිල්ලා අවබෝධ කරගන්න. මොකක්ද අවබෝධ කරගන්නේ? හිත අවබෝධ ගන්න. එතකොට මේ ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ කොහෙද? හිතේ. හිත තමයි වේදනා සංඥා සංකාර විඥාන කිව්වේ. ඒක පෙන්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් අපි ගහ ගන්නවා මරා ගන්නවා අරුන්ට බයිනවා මූට බයිනවා ඔක්කොම කොහෙද තියෙන්නේ? හිතේ හැදෙන ප්‍රශ්නයක්. එතකොට හිත කියන්නේ බොරුවක් නෙවෙයිද? එහෙනම් ලෝකයේ තියෙන නාමයි රූපයි. නේ? මේ රූපය ඇවිද්දෙනවා චේතනාව කියන කර්මයෙන්. තේරුණාද? කර්මයෙන් තමයි ඇවිද්දෙන්නේ. මම රංගපානවා. රංගපාපා ඉන්නකොට කර්ම හැදිලා ඊළඟ සසරේ උපදිනවා. නේද? ආයෙත් බල්ලෙක් කියලා හරි සාධාරණයක් හම්බෙන්නේ නැහැ. එතන ගුටි කන්න වෙනවා පොළු පාරවල් මේ බැල්ලිට පැටව 7-8ක් හම්බුනොත් ගුටි කාලා ඉන්න නැහැ. හැබැයි උටත් තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනසනේ. නේද? ওই ටික තමයි උට තියෙන්නේ කියලා කිව්වා. ඔන්න බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මේ චේතනාවට අනුව කර්ම කරගෙන උඹලා හිත අවබෝධ නැති නිසා ඔන්න දුක හට ගන්නවා. වතුර එකක් ගන්න. එතකොට මේ කර්ම ශක්තිය පෙන්වන්න බෑ කියන්නේ පෙන්ඩෝල් පෙත්තේ තියෙන ගුණේ පෙන්වන්න බෑ. ඒ වගේ හුළඟ පෙන්වන්න බෑ. බුදුවරු නොපෙන්වන දෙයක් තමයි මේ අවබෝධ කරලා කිව්වේ මෙන්න මේ ශක්තිය හා ක්‍රියාව එකතු වෙලා චේතනාව අනුව උඹලව ඇවිද්දවනවා. උඹලා ඒවට අනුව පේන ඒවට කර්ම හදා ගන්නවා. ඇහෙන ඒවට කර්ම හදනවා. ගන්ධ සුවඳ දැනෙන ඒවට කර්ම හදනවා. රසයට කර්ම හදනවා. රූප ශබ්ද ගන්ධ පොට්ටබ්බ ඔක්කොම මනසින් කර්ම හදනවා. හදලා අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය ආයෙත් ගිහිලා නාම රූප දෙකක් හට ගන්නවා. බල්ලට තියෙන්නේ මොකද්ද? නාම රූප. හැබැයි අපි නමක් දාගෙන තියෙනවා බල්ලා කියලා. තේරෙනවද? එතන ඇති බල්ලෙක් නෑ. මම බලන්නේ සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියෙන්ද? මිත්‍යා දෘෂ්ටිය. අන්න ඒ නිසා මගේ බල්ලා කියලා එකක් ඇලෙනවද නැද්ද? ඇලෙනවා. අපේ ගෙදර බල්ලට බත් අරුට පොළු පාරවල්. නේද? එහෙමනේ වෙන්නේ. අපේ ගෙදර පොඩි එකාට උණ ගැවුනොත් දුකයිද නැද්ද? දැන් ඔන්න වතු පිටිවල හොස්පිටල් එකට ගිහින් දානවා අපේ පුතයි එහා අල්ලපු ගෙදර පුතයි දෙන්නා ඉන්නවා එයාට කකුලක් කැඩිලා මෙයාගේ උණ ගැනිලා කෝකවද වැඩියෙන් දුක එන්නේ කෝක දැක්කාමද තමන්ගේ කා දැක්කාම නේද එන්නේ දැන් ඕක නාම රූප විදියට පේන්නේ නෑනේ ඒ නිසා මගේ කාට දුක හට ගන්නවා වැඩි තේරුණාද මගේ කාට දුක හටගන්නේ හිතටනේ හිත කියන්නේ ඇත්තද බොරුවක්ද බොරුවක් මම රංගපානවද නැද්ද රංගපාන ඒකයි කියේ රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නදීරති ඒ කියන්නේ නාමය කියන්නේ බොරුවක් නාමය කියේ මේ ඔයාලගේ සෝමාවති කුසුමාවති කියන එක නෙවෙයි ධනපාල ඒක නෙවෙයි නාමය කියේ වේදනා සංඥා සංකාර විඥාන එතකොට බුදුහාමුදුරුවෝ උඹලා රණ්ඩු වෙලා තියෙන කායකද මේ දැන් මේ ලෝකෙදී රණ්ඩු වෙනවා ගහ ගන්නවා බැන ගන්නවනේ කරගන්නේ ඒ කියන්නේ මොකද්ද ගහ ගන්නවා බැන ගන්නවා රණ්ඩු වෙනවා දිරච්චයි බොරුයි නෙමෙයිද දැන් ඔය කය දිරලා යනවා කවදා හරි නාමයේ ගිදිහක් නැහැනේ දැන් අර මෙරිච්ච කට්ටියගේ දැන් ඔය පොළොවට පස්සෙච්ච කට්ටියගේ නාමයේ පෙන්වන්න හිතනේ හිත පෙන්වන්න බෑ තව තැනකකින් උපදන්න අන්න ඒකයි බුදුහාමුදුරේ උඹලා තරහ වෙන්නේ ගහගන්නේ ඔක්කොම කරගන්නේ බොරුයි දිරච්චයි එක කියලා ඒකයි ඉස්සර අර බණට වල හාමුදුරුවෝ මොනවද කිව්වේ නාමයේ නොදිරනා කුණු කය දැන් කුණු කය පොළොවට පස්සෙලා යනවා නාමයේ කියන එක පෙන්වන්න බෑ තේරුණාද
දැන් මේ ඔක්කොම කරලා තියෙන හිතේ සැනසීමෙන්ද දුකෙන්ද ඉඳලා තියෙන්නේ. දැන් එතකොට රහතන් වහන්සේ මොකද වෙන්නේ? රහතන් වහන්සේට දුකක් නැහැ සැපත් නැහැ. හිත අවබෝධ වෙලා. ඇයි දන්නවා දිරච්චයි බොරුයි තියන්නේ කියලා. රණ්ඩු වෙලා තියෙන මොනකටද? හිතටනේ. බැන්නා කියලා පහළ වෙන්නේ මොකද්ද? සිතක්. කනට දැන් ඕන් එනවා කවුරු හරි එල බයිනවා. බැන්නාම මොකද්ද පහළ වෙන්නේ? හිතක්නේ. හිත පෙන්වන්න පුළුවන්ද? තීන තනක් කියන්න පුළුවන්ද? බැන්න ගමන් නැති එකක් හැදෙනවා. යකෝ මෙන්න මෙහෙම උඹට කිව්ව තේරෙන්නේ නැහැ නේ ඉතින්. දැන් මොකක් හරි කරපුවාම ඇහැ තියෙනවනේ මැරිච්ච කෙනාට ඇහැ තියෙනවද නැද්ද? මැරිච්ච එකාට ඇහැ නැහැලු. ඇයි ඇහැ නැති පොට්ටේද මැරුනේ? මැරෙන එකාට කන තියෙනවද නැද්ද? දැන් මං ඉපදිලා ඉඳන් පහළ වෙන්නේ සිතක් නෙවෙයිද මෙතන? සිතක් පහළ වෙනකොට බැන්නා කියනකොට ගිනි ගන්නවද නැද්ද? දැන් මේක මේ සිත කියලා හිතන්නකෝ. දැන් ආයතන බාහිරින් එක ආයතනයක්. බාහිරින් අපි කියමුකෝ බැන්නා. මේක කන නේ දෙක එකට ගස්ඨණය වුණා. බයිනකොටම එන්නේ මොකද්ද? ශක්තිය කනේ උපදිනවා. උපදිනකොටම හැදුනද නැද්ද හිත? දැන් මේ හැදිච්ච එක මං අහන්නේ ඇත්තද බොරුද? දැන් මේ හැදිච්ච එක නිට්ටයයිද අනිත්‍යයිද දැවිල්ල? දැන් එතනම කනේ හැදුනා හිතක්. හිත කියන්නේ බොරුවක්. ගිනි තියනද නැද්ද? මේ ආයතන පහෙම ওই සිද්ධිය වෙනවා. එකයි කිව්වේ තින්නම් සංගති පස්සෝ. මේක අනිත්‍ය දැක්කනම් එතනම කර්ම හැදෙනවද? එතකොට හිත මායාවක් නේ. හිත මායාවක් නිසා කර්ම හදන්න නැත්තම් ගිනි ගන්නවද? ගිනි ගන්න නැත්තම් මදහත් මාවතේ නෙවෙයිද? මදහත් මාවතේනේ. ඔන්න මදහත් මාවතේ ඉන්නකොට මොකද වෙන්නේ? ඔයාලට දැන් එන්න ගිනි ගරම් තමයි ජීවත් වෙන්නේ. හැමතිස්සෙම ප්‍රශ්නයි. ඇස අවබෝධ නැහැ, කන අවබෝධ නැහැ, නාසය අවබෝධ නැහැ, දිව අවබෝධ නැහැ, ශරීරය අවබෝධ නැහැ, මනස අවබෝධ නැහැ. දැන් ඔන්න චිත්තචෛතසික ඇවිල්ලා හදනවා හිත. හදලා ඇති වෙලා නැති. ඒකනේ බුදුහාමුදුරගේ ත්‍රිලක්ෂණය දකින්න කියලා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මොනවාද අනිත්‍යද? කනද? කන අනිත්‍යයි නෙමෙයි. ඇහැ අනිත්‍යයි නෙමෙයි. ඒක රූප. මේ මානසික ස්වභාවයක් හැදුනා නේද? එතකොට හිත කියන්නේ මායාවක්නේ. මායාවේ උගුල. තේරුණාද? දැන් මේ මායාවේ උගුල දන්නේ නැති නිසා හැදෙන එකට අනුව ප්‍රතිචාර දක්වනවද නැද්ද බාහිරට? දක්වනවනේ. හැදිච්ච ගමන් ගිනි ගත්ත ගමන් බයිනවද නැද්ද? බයිනවා නම් කෙලිම බයිනකොට මොකද්ද වෙන්නේ? කර්ම හැදෙනවද නැද්ද? දැන් මහත්තයා නෝනට ගහනවා නම් නෝන මහත්තයට ගහනවා නම් සසරේ විපාක නෙමෙයිද? එහෙනම් සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා කිව්වනේ. තේරුණාද? සත්‍ය පුජ්‍යලයක් නැහැ ලෝකේ. පටිච්ච සමුප්පන්නයි ලෝකය. ලෝකේ හැමතිස්සෙම අනිත්‍ය වෙනවා. සාමාන්‍ය හිතන්නකෝ දැන් උදේට ලේ ගත්තොත් ආයේ ඒ ලේක වෙනස් වෙනවද නැද්ද? එතකොට ආයේ බ්ලැක් එක ආයේ ගන්න ඕනන්නේ නේ. ආයේ චෙක් කරන්න ආයේ ලේක. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මේක උපකරණ වලට අහු වෙන එකක් නෙමෙයි. ලෝකේ දැන් දියුණුවේද නැද්ද? දියුණුවේ. ලෝකේ දියුණුව කියන්නේ උපකරණ වලින් බලපු එකක් නේ. බුදුහාමුදුරුවෝ බැලුවේ ඥාන වලින්. කනේ කතාව, ඇහි කතාව, නාසයේ කතාව, දිවේ කතාව. ඒකයි බුදුහාමුදුරුවෝගේ මහණෙනි මම බුද්ධ කියලා. කාටවත් පෙන්වන්න පුළුවන්ද? රහත් වෙලා ඉන්න කෙනෙක් පෙන්වන්න පුළුවන්ද? බාහිරින් නෙමෙයිද බලන්නේ? බාහිරින් බලලා එනම් මේ කර්ම හැදෙන්න මූලිකම දේ මොකද්ද? බාහිර නෙමෙයිද? දැන් අපි හිතන්නකෝ ඔය පන්සලේ හාමුදුරු කෙනෙක් ඉන්නවා හොඳටම මේ කරන්නෙම ඕනේ නැති වැඩ. හැබැයි එයාගේ හිත ගැන කවුරුත් දන්නවද? බැන්නොත් එහෙම කාටද කර්ම හැදෙන්නේ? එහෙනම් ඕගොල්ලෝ ජීවත් වෙලා ඉන්නවා කියන්නේම කර්ම හදා ගන්නව නෙවෙයිද? හැම තිස්සෙම අනුන්ගේ ප්‍රශ්නකට ඔළුව දානවද නැද්ද? දාන්න හටගන්නේ හිතක් නෙවෙයිද? අන්නේ හිතක් හටව ගන්නවා කියන්නේ කෙලෙස් සහිත අරමුණක් ඇතුලේ හැදෙනවා. එහෙනම් නිකලස් කියන්නේ මොකද්ද? බුදුහාමුදුරු නිකලස්ද නැද්ද? නිකලස් කියන්නේ බුදුහාමුදුරට මේ ඇහෙන් හැදෙන්නේ නැහැ. කනට කියන ඒවාට හැදෙන්නේ නැහැ. නාසයෙන් කන්න බොන්න මොනවාට ගියත් හැදෙන්නේ නැහැ. ඇයි? ඒ ගලන්නේ සිතුවිලි මොකද්ද? දිත්තේ මත්තම් බෞසති, සුතේ සුතමත්තම් බෞසති. හැම එකක්ම අරමුණු වෙනවා හැදිලා එහෙම්ම නෙළුම් කොලේට වතුර දැම්මා වගේ ගලාගෙන ආධ්‍යාත්මී බැඳෙන්නේ නැහැ. හිතේ බැඳෙන්නේ නැහැ. මේ හිතේ හදන හැම කර්මයක්ම සබාදාමේ පරිස්සම් කරලා තියන් ඉන්නේ. ඕගොල්ලෝ යන හැම තැනකම කර්ම වෙනවද නැද්ද? ඒකයි බුදුවරු පහළ වෙලා කිව්වේ මට මේක පෙන්වන්න බෑ. නමුත් මම උඹලට සතර සතිපට්ඨානය තුලින් පෙන්වනවා මේක හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ඉගෙන ගන්න. දැන් හිතන්නකෝ පොඩි එකෙක්
පොඩි කාලේ දොස්තර වෙනවද එකපාරට? නෑනේ. ඊට පස්සේ මේ දොස්තර මහත්තයා කරන්න තියෙන ඔක්කොම ටික කරලා විභාග පාස් වෙලා ගිහිල්ලා විශේෂඥ වෛද්‍යයෙක් වෙච්ච දවසට ඉඳගත්තු ගමන් දන්නවද නැද්ද මේකට තියෙන ලෙඩේ? අන්න ඒ වගේ තමයි සතර සතිපට්ඨානයත් ඉගෙන ගන්න ඕන. දවසින් දවස ඉගෙනගෙන ඒ දැන් නෙయ్య පුජ්‍යලු ඉන්නේ කිව්ව ගමන් අවබෝධ කරා යන්න බෑ කාලේ ගියා. එහෙනම් ටික ඉගෙනගෙන යනකොට Tamanට හිතට සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ලෝකයේ ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. හැබැයි බාහිරට මූණ දෙනවා, තියෙනවා, කනවා, බොනවා, අඳිනවා, හොඳට ඉන්නවා. හිතේ ප්‍රශ්නයක් ඇවිල්ෙන්නේ නෑ, ගිනි ගන්නෙ නෑ. ඒකට කියනවා නිවුණා කියලා. ඔච්චරයි වෙන්නේ. මේ ඇහෙන් හදනකොටම දන්නවා මේ ඇහි පතා ඇහෙන් එකක් වුණා. කනෙන් හදනකොටම දන්නවා කනේ සිද්ධියක් සිද්ධ වුණා. ඔන්න ඕක තමයි පොඩි ළමයෙකුට හරි අවබෝධයට ගියොත් එයාට මනසේ ශක්තියක් වෙයි කුණු නැති නිසා මතක ශක්තිය වැඩි වෙනවා. කුසල් ශක්තිය වැඩි වෙනවා. කුසල් අකුසල් කියලානේ තියෙන්නේ ලෝකේ. කුසලයේ යටපත් අකුසලයේ දුර වෙනවා. කුසලයේ යට උඩ එනවා. අන්න ඒකට කිව්වා බුදුහාමුදුරුවෝ මේක අවබෝධ කරගන්න කාරණේ හිතේ බැඳෙන්නේ නැහැ කෙලෙස්. බැඳෙන්නේ නැති නිසා උඹලා අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ කිව්වා මගේ පරිස්සමේ ඉන්න හේවණැල්ල වගේ. ධම්මේ හවේ රක්කති ධම්මචාරී. හැදිලා නැති නිසා ඔයාලට කර්ම විපාක දෙන්න විදිහක් නැහැ. කර්ම විපාක දෙන්නේ කොහාටද අපේ? හිතටද කයටද? ඇයි මේ කය හැදිලා තින්නේ? කය හැදිලා තින්නේ ඇයි? මේක මොකෙන්ද හැදිලා තින්නේ? අම්මගේ මව කුසේදී හැදුනේ මොකෙන්ද? කර්මය එකතු වෙලා නේද? ඒ කියන්නේ කට්ටියකට හැදෙනවා දැන් මගේ මේ ඇස් පේන්නේ 40න් ඇයි ඒ? ඇහැ මගේද? දැන් 70 ගිය කට්ටියගේ ඇස් පේන කට්ටිය නැද්ද හොඳට? ඇහැ කාගේද? ඇහැ හැදිලා තින්නේ කර්මයේ චිත්ත ඊතු ආහාර එකතු වෙලා. මේක මගේ නෙවෙයි. පටිච්ච සමුප්පන්නයි. කර්මයේ චිත්ත ඊතු පොල් ගෙඩියේ ඇහි තුනක් එන්නේ ඇයි? ඍතුව. ඒකේ හැටි. තේරුණාද? කවුරුවත් හදලාද? අර මෙහෙම තුනක් එනව නේද? ඒ එන්නේ ඍතුව. ඒකේ හැටි. මේ ඇහි හැටි. මේ ඇහැ උනට බුදුහාමුදුරුවෝ කිව්වා මේ ඇහැ හැදෙන්නේ මෙන්න මෙහෙමයි. උඹලට මම කියනවා මේ හැදෙන විදිය. කොහමද? කර්මයේ බලපානවා. චිත්ත, ඊතු, ආහාර එකතු වෙලා ඔන්න හැක් ඇදුනා. කර්ම චිත්ත ඊතු ආහාර වෙලා කණක් ඇදුනා. මේ ඔක්කොම එකතු වෙලා උඹලා මේකට අනුව කර්ම කරනවා. ඒකට උඹලට විපාක දෙන්න කයක් හැදුන්නේ නැත්නම් හිතට විපාක දෙන්න පුළුවන්ද? පුළුවන්ද? කට්ටක් ඇවුනොත් කොහෙටද දෙන්නේ? කියන්න ටග්ගා. ඔය යනකොට කොහෙන් හරි කකුල ගලවලා යන්න හැප්පෙනවා ගලක. හිතටද කෙලින්ම ඉස්සලා විපාකය ආවේ කයටද? කකුලක් කැඩෙනවා කොල්ලගේ. මොනවා වෙලාද? කෙලින්ම හිතටද දෙන්නේ කයටද? කය හරහා තමයි හිතට විපාක දෙන්න ඕන. මොකද මේ හිත කියන එක මානසික ස්වභාවයක් නිසා විපාක දෙන්න විදියක් නැති නිසා කයක් හදලා තියෙනවා. ඒකයි කට්ටිය කකුල් දෙකෙන් යනවා, කට්ටියක් හතරෙන් යනවා, කට්ටියක් අටෙන් යනවා, කට්ටියක් 12 යනවා, කට්ටියක් උඩින් යනවා, කට්ටියක් වතුර යනවා. මොකද කය. ආන් ඒකට කිව්වා බුදුහාමුදුරුවෝ උඹලා චේතනාවට අනුව වැඩ කරපු නිසා කය හැදුනා. කයට අනුව හිතක් බහැලා තියෙනවා. මේ හිත උඹලව දැන් ඇවිද්දනවා හෙට මෙහෙට. මේකයිද සෝබාදාමට උඹලා යන්නේ නැත්නම් ඔක්කොම බලාගෙන ඉන්නේ කරණේවත් බලන් ඉන්නේ. කරණේව බලන් ඉන්නකොට උඹලා හිතන් ඉන්නවා මෙහෙ නඩුව අහලා බේරෙන්න. හැබැයි මට මෙහෙ ඔප්පු කරන්න දෙයක් නැහැ. කර්මයෙන් උඹලා දන්නවා කරන හැම දෙයක්ම දන්නවද නැද්ද? එහෙනම් මම ආයිති කොහාටද? සෝබාදාමට. අන්න කිව්වා සෝබාදාමෙන් පරිස්සම් වෙන්න, ධර්මය අහගන්න. ධර්මය අහගන්නකොට මොකද වෙන්නේ? පාපයක් කරන්නේ නැහැ සිත කය වචනේ මුල් කරගෙන. එතකොට Tamanට තේරෙනවා මේ ඔක්කොම සෝබාදාමෙන් මාව හොයාගෙන එනවා. සෝබාදාම හරි නීතිහාන එක සාධාරණයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා සෝබාදාමෙන් පරිස්සම් වෙන්න. මගේ ධර්මය අහලා හේව නැල්ලේ. අන්න බුද්ධං සරණ ගියා, ධම්මං සරණත් ගියා, සංඝයාගෙන් අහගත්තා. සංඝං සරණ ගියා. ආම්බන්තේ කී ඉන්න ඕනද? පන්සලේ වන්දේ ඉන්න ඕනද? පරිස්සම් වෙලාද නැද්ද මං? එතකොට දස අකුසල් වෙනවද? ඇයි මට මොකක් හරි අසාධාරණයක් කරන්න හිතනකොට මම දන්නවා මේක මට එනවා කියලා හිතනවද නැද්ද? හොරකමක් කරන්න නැතුව හොරකම් කරයිද? හොරකම් කරන්නවත් හිතෙන්නේ නැහැ. කාටවත් අකටියුත්තක් කරන්න හිතේද? අල්ලපු ගෙදර කෙල්ලට කොල්ලෙක් ඇවිල්ලා හිටියට මට වැඩක් තියේද? අල්ලපු ගෙදර එක හොරකම් කරා කියලා මට වැඩක් තියේද? නිකන් හිතන්නකෝ බුදුහාමුදුරන් කාලේ බුදුහාමුදුරුවෝ ගියාද ඔයගොල්ලෝගේ අනුන්ගේව හොයන්න ගියාද තමන් ගැන හොයාගත්තද? ඔයාලා අනුන්ගේ හොයුවට බුදුහාමුදුරුවෝ අනුන්ගේව හොයන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දන්නවා මේ ඔක්කොම ලෝක ස්වභාවයෙන් කර්මඵලයට අනුව
එක එක්කෙනාට එනවා. ආර්ය හොඳ කරන්නත් බෑ, මෙයා හොඳ කරන්නත් බෑ, මාව හදන්නත් බෑ. කිසි කෙනෙක් හදන්න ගියේ නෑ බුදුහාමරෝ. එහෙම හදන්න ගියා නම් අජාසත්නේ බිම්බිසාර රජුර සෝහන් වෙලාද නැද්ද හිටියේ? බිම්බිසාර රජුර බේරගන්න බුදුහාමුදුරුවෝ ගියාද? යන්න බැයිද? ඇයි ගියේ නැත්තේ? බුදුහාමුදුරුවෝ බැලුවා එදා කරපු අකුසලෙ මෙයාට විපාක දෙනවමද නැද්ද? දෙනවමයි. මට ඒවා බේරන්න අයිතියක් නැහැ. අයිතියක් තියලා බේරන්න ගියොත් බුදුහාමුදුරුවෝ කර්ම හැදෙනවද නැද්ද? මුගලන් හාමුදුරුවන්ට පොළු පාරවල් ලැබුණේ ඇයි? එතකොට ඒ පොළු පාරවල් එන්න කවුද එතන කර්මය හදාගත්තේ? එදා අර අම්මයි තාත්තයි මරලා දාලා ඉන්න තැන හොරු කට්ටියක් යනකොට ගෝල මේ අම්මයි තාත්තයි මරපු එක මොනවා හරි වෙලා මට හම්බුනොත් මම මේකව ওই විදිහට මරනවා කිව්වද නැද්ද? අන්න හිත ආව හොයාගෙන. ආව නේද? අන්න හොරුව එදා චේතනාව කියන්නේ එක. චේතනාවෙන් කිසි දෙයක් කරන්න යන්න එපා. හැමතිස්සෙම ඔය හදන හැම කර්මයක්ම ලෝක ස්වභාවයේ තැම්පත් වෙලා තියෙන එක පෙන්වන්න බෑ. පෙන්ඩෝල් පොත්තේ ගුණේ වගේ එකයි බුදුහාමුදුරුවෝ උඹලා කරගන්න ඒවා උඹලට. දැන් අපි මේ පන්සල් වලින් ගහලා එලවනවනේ. නේ? බණ කියන්න දෙන්නේ නැහැ. ලියුම් ගහනවා, එහෙට කෝල් ගහනවා. මෙහෙට ඇයි මගේ ධර්මයේ කියලා දෙන්නේ නැත්තේ? නිකන් හිතන්න මේකේ බොරුවක් තියෙනවා නම් නඩුවක් දාන්න බෑද ගිහිල්ලා? මේ හාමුදුරුවෝ බොරු බයිලයක් කියනවා කියලා දානවද? දාන්නේ නැහැ. දෙන්නේ නැහැ මිනිසුන්ට කොට යන්න. කවුද උන්ගේ හිතවල ඉන්නේ? මායя. කවුද? මායя හරස් වෙලා ඉන්නේ. තමන්ගේ හිතවල ඉන්නේ කවුද? මායя. එහෙනම් ඕගොල්ලෝ අනුන්ගේ කුණු කොටවල හොයන්නේ නැතුව තමන් ගැන හොයන්න. හැමතිස්සෙම තමන් ගැන හොයලා බුදුහාමුදුරුවෝ කියනගේ සෙවනේ බුදුහාමුදුරන්ගේ සෙවනේ ඉන්න හැමතිස්සෙම. එතකොට කර්මේන විපාක අඩුයි. ඇයි? අකුසල් දුරු වෙනවා, කුසල් වැඩෙනවා. හිත දමනය කරගෙන තමයි ජීවත් වෙන්නේ. හිත දමනය කරගෙන ජීවත් වෙනකොට අකුසල් පොදි ගණන් තිබ්බත් ඒවා ඒකයි කිව්වේ අහෝසි කර්ම වෙනවා. හැමතිස්සෙම අහෝසි කර්ම වෙනවා. ඒ අහෝසි කර්ම වෙන්නේ මොකද්ද වෙන්නේ? ඔයාලට සතුටක් දැනෙන්න එක. ඒකයි කියන්නේ ප්‍රීතියක් සුඛයක් දැනෙන. එතකොට මේ හිතේ සැනසීමක් එනකොට පිච්චෙන්නේ නැත්තම් රූපේ ලස්සන වෙනවද අවලස්සන වෙනවද? කියන්න. දැන් ඇයි ඔයාලගේ රූපේ අවලස්සන වෙන්නේ? මට කියන්න පොඩි එක්කෙනෙක් පෝසත් ගෙදරක පොඩි එක්කෙනෙකුට දෙනවා රයිස් එකක්. අර පාරේ ඉන්න හිඟන ළමයෙකුට දෙනවා රයිස් එකක්. මේ ළමයි දෙන්නගෙන් සතුටින් ඉන්නේ කවුද? වැඩියෙන් කන්නේ කවුද? ලස්සන කවුද? පෝසත් එක්කෙනා. වැඩියෙන් කන්නේ කවුද? අඩුවෙන් කන්නේ කවුද? පෝසතෙන්. ලස්සන ඇයි හිත බලපානවා මේ කයට හැමතිස්සෙම. අන්ත දෙකෙන් මිදුනහම ප්‍රශ්න හැදෙන්නේ නැහැ හිතේ. හැදෙන්නේ නැති නිසා හිත කෑවේ නැතත් මේ කය මේකෙන් විතරක් නෙමෙයි හිතත් මේකට බලපානවා. පිච්චෙන්නේ නැත්තම් මේක ලස්සන වෙනවද අවලස්සන වෙනවද? ලෙඩ අඩු වෙනවද වැඩි වෙනවද? දැන් වැඩිපුරම ප්‍රෙෂර් තියෙන්නේ පොඩි එකාටද අම්මලටද? ඇයි හිත ලස්සනයි? හිත ලස්සනයිද අවලස්සනයිද? සංඥා ගොඩක් දාගෙනද නැද්ද? දාගත්තු සංඥාවට තණ්හාවක් හැදිලාද නැද්ද? සංඥා සංකාර. කර්ම හදනවද නැද්ද? සංකාර තණ්හා පත්‍ය උපාදාන. වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන. දැන් හැමතිස්සෙම භවයක් හදලානේ උපාදාන පත්‍ය භවනේ. හැමතිස්සෙම කර්මයක් හදා ලෝකේ හැමතිස්සෙම ලෝකයක් ඔළුවේ තියනවද නැද්ද? ලෝකේ හදාගත්තේ කවුද? තමන්මයි. තමන් හදාගත්තු ලෝකයට අනුව තමන්ට දුක සාපේක්ෂයි. මගේ මොන හරි ප්‍රශ්නයක් වුණාට ඔයගොල්ලෝ දුක දැන් ඊපෙරද මට ගම් වතුර ගැලුවා කියලා කවුරුත් මට කෝල් කරලා බැලුවේ නෑනේ. දරුවෝ ටික පරිස්සම් කරගන්නවා, ගේ පරිස්සම් කරගන්නවා, ඕක කරගන්න නිසා අනේ අපි හාමුදුරුවෝ බණ කියලා දෙනවා. අපි කොහොම හරි බලන්න ඕන කොල්ලයක් දාලා එහෙම දුක හට ගන්නවද? නෑ තමන්ට ඕන අනුව තමයි තමන්ගේ දුක හටගන්නේ. තමන්ගේ හිතේ අවබෝධයට අනුව තමන්ට දුක හට ගන්නවා. තමන් හදාගත්තු ලෝකයක් දෙන. ඒ ලෝකයට අනුව තමන් ජීවත් වෙනවා. එතකොට මේ දුක සාපේක්ෂයි කියන්නේ හිත අවබෝධ නැතිනේ. හොඳට හිත අවබෝධ කරගත්තාම සනීපයක් දැනනවා. ඒ සනීපෙන් අනුව කණ්ඩ මොනේ නෑ. කය හැදිලා තියෙන්නේ කර්ම චිත්ත ඊතු ආහාර වුණාට හිත බලපානවා කයට. ඒ බලපාන හැමතිස්සෙම සැනසීමක් නැත්තම් ගලන අරමුණු වලට කෙලෙස් සහිත අරමුණු තමයි ගලන්නේ. ඇහෙන් දකින්න රූප වලට කෙලෙස් අරමුණු ගලනවා. කනෙන් අහන ශබ්ද වලට කෙලෙස් අරමුණු කියන්නේ පිච්චි ඉන්නේ. හොඳේ? ඒක තේරුන්නේ නැහැ නේ. දැන් රහතන් වහන්සේට මොකද වෙන්නේ? රහතන් වහන්සේට පිච්චෙන්නේ නැහැ. පස්සේ තියනවද නැද්ද? වේදනාව තියනවද නැද්ද? ඒව වෙන්නේ නැහැ. පිච්චෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේ. කනේ අනිත්‍ය තේරෙනවා. කනේ නෙමෙයි හට ගන්න මානසික ස්වභාවයේ අනිත්‍ය තේරෙනවා.
තේරුණාද? අන්න ඒක වඩන්න ඕන. වඩන්න නම් මොකද කරන්න ඕන? ගෙදරට එලා ඔය මොනවා හරි කරගෙන මේ පුතාගේ දරුවෝ ටික බලාගෙන හිමීට ඔය පස්සේ හිමීට කරගන්නවා නේ. හිස ගෙන ගත්තු මිනිහා ගින්න නිවා ගන්න දුවන ආකාරයෙන් දුවන්න කිව්වද නැද්ද? දැන් කොහොමද දුවන්නේ? ඉබ්බෙක් වගේද? ඒ ගිනි ගත්තා වගේද? ඈ බලන්න ඕන ළමයට අසනීපයක් වුණොත් දුවනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියේ උඹලා සසර ගියේම දරුවෝ හින්දා නෙවෙයිද? එහෙම නෙවෙයිද කියන්නේ? මම බෙලි කැපි කැපි ආපු සංසාරයේ දරුවෝ නිසාමයි මම මේ ගමන ආයෙත් බෙලි කැපෙන්න දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව ජාති ජරා මරණ වලට ගියයි දැන්. ආයෙත් දැන් ගිහින් ළමයි ටිකක් හම්බෙනවනේ නේ. දැන් එතකොට මේක අවබෝධ කරගෙන නිවන් දකින්න කවද්ද? මරණාම සාධාරණයක් හම්බෙනවද? කියන්නේ දෙම මේ නිතිනේ. මරුණාම සාධාරණේ හම්බෙන්නේ නැහැ. මොකද හේතුව? මරුණාම අපාය යනවා. සතර අපාය ගිහින් බල්ලා හැදිච්ච විදිය තමයි බුදුහාම කියන්නේ. බල්ලා දිහා බලාගෙන හොඳට අවබෝධ කරගන්න බයටුපට්ඨාන ඥානෙ. එතකොට Tamanට තේරෙනවා මේක හරි ගැඹුරු කතාවක්. මේක කොහොම හරි අවබෝධ කරගන්න දැනුමක් නෙමෙයි අවබෝධයක් ගන්න. හැබැයි පොත් ටික ඔක්කොම කියවලා තියෙන දැන් අපිටත් වැඩිය. හැබැයි අවබෝධය කියන්නේ එකයි ධර්මය අහලා දැනගන්නවා කියන එක තව එකක්. අවබෝධය වෙන එකක් දැනගන්නවා කියන එක දැන් ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා. හැබැයි අවබෝධය නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා මට කියන්න බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලාද ලස්සන බුදු වුණාට පස්සේද? ඈ? ඇයි හිතේ කිල්ටුවක් නැහැ. නැති නිසා අර හිත බලපානවද නැද්ද කයට? සතුටෙන් නෙවෙයි ඉන්නේ. පිච්චෙනවද? අන්න දාන් ඇටයක් වළඳ හරි හිටියත් කය පිරිසුදුයි. හිත පිරිසුදු නිසා කයත් ප්‍රබෝධමත්. ප්‍රබෝධමත් කියන්නේ පිච්චෙන්නේ නැහැ. එතකොට පිච්චෙන්නේ නැති නිසා ඒකේ ඕරා එකක් එළියට පිට වෙනවා. අපි දන්නේ කුසල ශක්තිය පේන්නේ නැහනේ. බුදුහාමුදුරන්ට කිසි කෙනෙක්ගෙන් විපාක එනවද? විපාක වළක්වනවද නැද්ද? ඇයි බුදු වුණා හිත පිරිසුදු කරා. පිරිසුදු කරාට පස්සේ විපාක එන එක අඩු වුණා. අකුසල්නේ විපාක කියන්නේ. අකුසල් විපාක කොයි වෙලාවෙත් එන එක අඩු වෙනා. බාහිර දේවල්ද ඇතුළ අවබෝධ කරන ප්‍රතිපත්තියද ආමිෂයද? ආමිෂයනේ කරන්නේ. ඔක කරන්නේ තණ්හාවට. ඔය කරන්න කර්ම හැදෙනවා. ඔවට විපාක එනවා. ඒක සුගතියේමයිද කියලා පෙන්වන්න බෑ. ඔයාලා ඔක සිමින්ද කොටයක්වත් දුන්නේ නැතත් කමන්නේ මේක අවබෝධ කරගත්තොත් අනිවාර්යෙන් සුගතිය යනවා. නෑ කියනවද? ඒකයි ප්‍රතිපත්තිය. බුදුහාමුදුරුවෝ මා ප්‍රතිපත්තියෙන් පුදහල්ලා. දැන් කරන්නේ මොකද්ද? ප්‍රතිපත්තිය පැත්තක ධර්මයේ නැහැලු දානයක් දෙනවලු අපේ තාත්තා වෙනුවෙන්. දානේ කයි තාත්තා හේ. එහෙම නේද කියන්නේ? මං අහලා තියෙන පිරිත් ටිකක් කියනවලු. ඇයි පිරිත් කියන්නේ මොකටද? පිරිත් කියන්නේ මොකටද? තණ්හාව නෙවෙයිද? අපේ ගෙදර ඉන්නේ උන්ට සිතක් සාන්තියක් වෙන්න නෙවෙයිද? සිතක් සාන්තියක් වෙනවා නම් මං පිරිතකට ගිහිල්ලා රෑ 12 එනකොට මගේ කාමරේට ගහනවා දඩොන් ගාලා. මං ආව මොකද මහත්තයා කිව්වා. අනේ ආම්දුනේ අපේ තාත්තා පිරිත් කියලා අබ වහන්සලා වැඩි අයතරයි අනිත් පැත්තට නහරයක් පුපුල වතු පිට හොස්පිටල් එකේ කිව්වා. මං නම් දැනගත්තා ඉතින් තණ්හාවනේ දිනතන. තණ්හාව නිසා ආසාව වැඩි වුණා. ආසාව කියන්නේ කාමසිකල්ලිකානේ යෝගේනේ. සුයිප් එකක් ගරන් වැටුනොත් එහෙම නහරයක් පුපුල මැරෙන්න පුළුවන්. ඇයි? අන්තයකට ගිහිල්ලා. එතන තියෙන පිච්චීමක්. හොඳේ. එතකොට කිව්වා අන්න තාත්තා හොස්පිටල් ගෙනිච්චා. හොස්පිටල් ගෙන පිරිත් නූල් ටිකක් කියලා යන්න ආවා. පිරිත් නූල් ටික ළඟ ඉල්ලා ආයෙ පාරක් ඇවිල්ලා උදේ පාන්දර කිව්වා කොළඹ ගෙනිච්චා කියලා. පහුවදා කිව්වා මැරුණයි කියලා. කොහෙද හිටියා? සුගතියයිද දුගතියයිද? පිරිත් කියලා. තණ්හාව නෙමෙයිද? ඈ දැන් පිරිත් වල කියන්නේ මොනවාද? පිරිත් අහලා මොකද කරන්න කිව්වේ? පිරිත් කිව්වේ මොකටද? විශාලා මහනුවර අර දුර්විශ්යටනේ කිව්වේ. ඒක කිව්වද කොහේ හරි උඹලා ගෙවල් වල පිරිත් කිය ඉඳහලා කියලා. ඒක දැන් ඊත්තට අරගෙන ධර්මයේ පැත්තකට දාලා ධර්මයේ මේ පටිච්ච සමුප්පාදේ පැත්තක ආරෂ්ඨාංගික මාර්ගයේ පැත්තක සතර සතිපට්ඨානේ බුදුවරු කිව්වා පැත්තක දැන් වෙනවා. දැන් එහෙනම් කුණු හොදනවද නැද්ද? පහෙන් පහට. හොදනවද නැද්ද? දැන් බුදුහාමුදුරුවෝ කිව්වද කරන්නේ අපිට ඕනේවද? ඈ මිනිසුන්ට ඕනේවනේ කරන්නේ. කරන්න කුණු වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් සබාදාමෙන් හොදනවද නැද්ද? දැන් අවුරුදු 5 වෙනකොට පහෙන් පහට ඉස්සෙල්ලාම මොකද්ද තිබ්බේ වල සැනසීම කියලා කිරිබත්චාව යුද්ධ ඉවර කරලා. ඉවර දැන් සැනසීම හම්බුණාද? ඊට පස්සේ ආයෙ ආවේ මොකද්ද? සුනාමි ආවා. සුනාමි කොහෙන්ද ආවේ? සබාදාමෙන් නෙමෙයිද? කොහොම එකක් දැනගනවත් හිටියද? ඒක ඉවර වෙනකොට ආයෙ ආවේ මොකද්ද? කොරෝනා. කොහෙන්ද ආවේ? සබාදාමෙන්. හුස්ම කොහෙන්ද එන්නේ? සබාදාමෙන්. ඒක ඉවරනකොට සහරානුත් ගැව්වා. එතනත් පොඩ්ඩක් හිටියා බ්‍රේක් කියලා. ඊට පස්සේ දැන් ගම් වතුර නේ? දැන් ඉවරයිද? පරිස්සම් වෙලාද ඉන්නේ?
හොඳටම පරිස්සම් වෙලා දින්නේ. ඇයි ආමුදුනේ එහෙම කියන්නේ අපි ගිය සැරේ කටින පිංකම කොච් කරානේ. දැන් ඔය මැරිච්ච උන්ගේ කටින පිංකම් කරපේ උන් නැද්ද? පාන්තලෙම බුදියන් ඉන්න උනුත් ඇති. ආමුදුරු දාන ගන්නත් ඉස්සෙල්ලා දාන ගන්නේ උන් ඉන්නවා. අපි දන්නවා ඒවා. පන්සල් වල ඉඳලාම හොඳට මට් වෙලා තියෙන්නේ. බල්ලට අරන් තිනවා ආමුදුරු ගන්න ඉස්සෙල්ලා දාන්නේ ටික. එහෙම පන්සල් තියෙන්නේ අපි ඉන්න පන්සල් දැනගෙන මේ ඉන්නේ. අපිට සිවුර තිබ්බත් එකයි නැතත් එකයි. සිවුරේ කිසි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මට ඕන මේ ධර්මයේ මිනිසුන්ට කියලා දීලා සිවුර නැතත් කමන්නේ යහපතක් වෙනවා නම් එච්චරයි. අපිට මේ සිවුරු වැඩකුත් නැහැ. අපිට පන්සල් වැඩකුත් නැහැ. අපිට ඕන කවදා හරි දවසක මේ ධර්මයේ හොඳට තේරුණොත් මිනිස්සෙකුට අපි බුදුහාමුදුරන්ගේ රැකවරණේ අපි ඉඳලා ඉවරයි. අපිට ගිහිගෙද එහෙනම් විසාකාව ගිහිගෙදර නෙවෙයිද හිටියේ? අවුරුදු 7න් සෝවන්නුන් නැද්ද? අපිට ඕන අපේ වැඩේ කරගෙන පැත්තකට එන්න කාටවත් ධර්මයේ කියන්නත් ලොකු ආසාවක් නැහැ. මෙහෙවත් ආසාවක් නැහැ. අර මහත්ය කියපු නිසා මට ඕන කාව හරි ගොඩ දාලා මේ ධර්මයේ කියලා දීලා බොරුවෙන් නිදහස් වෙන්න. හැමෝම බොරු කරන්නේ. කාටද බොරු කරන්නේ? ඉන්න උනොත් බොරු කරනවා, තමුන් බොරු කර ගන්නවා. බුදුවරු කියපුවා කරන්නේ නැහැ. කරන්නේ නැති නිසා එන්න හොදනවා. විශ්වයේ විසින් හොදන්න ඕගොල්ලන්ට දුක වැඩි. බලන්න අර හම්බ කරගත්තුව කොච්චර දෙයක් අද වතුරේ ගියාද? ඇයි යන්නේ? කොයි වෙලාවෙ හරි හොයාගෙන එනවා. කරගෙන හැම දෙයක්ම කරගෙන තියෙන කාටද? තමන්ට. නැත්නම් උඩ පන්සලෙන් කියන්නේ නැනේ පහළ පන්සලෙන් බණක් කියන්න ලියුමක් ගේන්න කියලා. ඒක බසන් නෝන කෙනෙක් කඩ ගාලා මට කිව්වා හාමුදුරනේ ලබන පොයට හාමුදුරන්ට උඩ පන්සලේ බණ පහළ පන්සලට කෝල්ලයක් දාලා කිව්වා ලියුමක් අරන් එන්න කියලා. ඔන්න ඔහම ලෝකෙක අපි ජීවත් වෙන්නේ. දෙන්නේ නැහැ මේ ධර්මයේ කියලා දෙන්න. ඕගොල්ලන්ට මම දැනගන්න මේක පන්සලක නෙවෙයි හින්දා කිව්වේ. ප්‍රයිවට් තැනක හින්දා. ඕන් ඔහමයි අපිට යන තැන කෝල් දාලා කියන ඔය හාමුදුරන්ට බණ කියන්න දෙන්න එපා කියලා. එයි මේ හොඳ ධර්මයේ කියලා දෙනකොට මිනිස්සුන්ට කොච්චර වටිනවද? දෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් ඕගොල්ලෝ හිතාගන්න කවුද හොඳ කවුද නරක? බුදුහාමුදුරන්ටත් ඒ කාලේ කොහමද නැද්ද? බුදුහාමුදුරන්ටත් කරේම නොහොඹිනා වැඩ. බොරු දේවල්මයි අද අර පැත්තෙන් ගෑණියෙක් මරුවක ජිංජිමානිකාව මොන හරි කරා නේද? ඒගොල්ලෝ කියලා දෙන්න දන්නෙත් නෑ අපිට කියලා දෙන්න දෙන්නෙත් නෑ. ඕක තමයි ලෝකයේත්. හැබැයි ඔය කරගෙන තියෙන ඔක්කොම කරගෙන තියෙන කාටද? ඒගොල්ලොන්ටමයි. අපි හරි දුකක් අපිට දුකක් නෑ. ඒගොල්ලෝ මේක දෙන්නේ නෑ. මාර්යාගේ ඔයගොල්ලෝ උඹලගේ හිත මාර්යෝනේ. ඉතින් මාර්යා හරි කැමතිනේ උඹලා වැජබෙනවට කියලා පන්සල් අල්ලන් ඉඳහලා කියලා අපි ඉතින් ඔය එක තැන් වලට එලා කොහොම හරි චුට්ට හරි මිනිසුන්ට කියලා දෙනවා. ඒකත් දැන් අපිට ඇති වෙලා තියෙන්නේ මිනිසුන්ට ඕන නම් ගනින්න නැත්තම් නිකන් බුදුහාමුදුරුවෝ කියවනේ හැමෝටම බණ කියන්න යන්න එපා කියලා. ඇයි මේ ආරාධනාවක් ටිකක් දෙන්නේ? දැන් මට කෝල් එකක් දාලානේ බණට කිව්වේ. මට ගොඩාක් මං කියන්නේ නෑ එහෙම. නමුත් මට ඔයාලට කියලා දෙන්නම හිතුණා චුට්ටක් හරි ඇවිල්ලා. ඒ හින්දායි මං ආවේ. නැත්තම් මං එන්නේ නෑ බණට. මට අනිවාර්යෙන් ඇවිල්ලා ආරාධනා කරොත් තමයි එන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ආරාධනාවක් ටිකක් නැතුව බණ කියන්න එපයි කියලා. කියලා තියෙනවද නැද්ද? ආරාධනාවකින් තොරව දහත් වශයෙන් දීලා ආරාධනා මේ දුම්කල පුවක් වුණු නෙවෙයි. බුලත් දීලා ආරාධනා කරන්න කියලා තියෙනවා. ආරාධනාවකින් තොරව ධර්මයක් කියනවනේ ඒගොල්ලෝ ඒක අහන්නම නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ ජොලියට වගේ කරන එක. ඔයගොල්ලෝ ජොලියට නෙමෙයිද ඔක්කොම බණ කියාගන්නේ. අපිත් කරා ගිය සැරේ බණ අපේ තාත්තටත් බණක් කිව්වා. අපේ අම්මගේ තුන් මාසෙන් බණක් කිව්වා. කියනවද නැද්ද? ඔය තුන් මාසේ බණ කියනකොට තාත්තා කොහේ ඉපදිලා ඇද්ද? ඈ? ඇයි ඒව කරන්නේ? ඇයි කරන්නේ මේවා? ඒවා සම්මුති දේවල්. පාංශ කුලයේ ගිහිලා කාවත් නිවන් දක්වන්නවත් සුගතිය යවන්නවත් දේව සම්මුතිය. මොකද අපි මිනිස් වෙලා ඉපදුනාට පස්සේ තියෙන ක්‍රමයක්. මෙහි පාංශ කුලයට මෙහි වෙන කතාවක්, තව රටක තව කතාවක්. දැන් තායිලන්තේ පැත්ත ගියාම සිගරට් එක බීලා තමයි පාංශ කුලට යන්නේ. දැන් අර බංග්ලාදේශය ගත්තාම ඒගොල්ලෝ බයිසිකල් වල තමයි කටින පෙරහැර යන්නේ. සංග්ලාස් දාලා කොටි ගහලා. එහෙ පූජා කරන්නේ සිගරට් බී. මෙහෙ එහෙම වුණොත් එහෙම කොහමද? ඈ එක එක රටවල් වල එක එක හදාගත්තු ධර්මයක් තියෙනවා. හැබැයි අපේ මේ ලංකාවේ තමයි තේරවාද ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ තේරවාදය කියන්නේ මේ සතර සතිපට්ඨානය ගැන හොඳට අවබෝධ කරගන්න. මහායානයේ තේරවාදය මේක අවබෝධ කරගන්නකොට Tamanට ඇතුලේ හැදෙන්නේ නැති දවසක් එනවා. අන්න ඒකට කිව්වා අසංකතයි කියලා. සංකතයි අසංකතයි. අසංකතයි කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය අවබෝධ වෙච්චාම හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැත්නම් සනීපයිද නැද්ද? මට කියන්නකො නිදන් ඉන්නකොට සනීපයිද නැද්ද? අන්න ඒ වගේ අරුමුණු ගලන්නේ නැතිද? එනවා පත්තර කොලයක් නෙවෙයි තියෙන්නේ නෙළුම් කොලයක් මෙතන වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ තියෙන්නේ මොකද්ද? පත්තර කොලයට උරා ගන්නවද නැද්ද කෙලස්? ඒකවත් තේරෙන්නේ නැති උන්ට බණ කියන්නේ. පත්තර කොලේ දන්නෙත් නැහැ නෙළුම් කොලේ දන්නෙත් නැහැ. උරා ගන්නවද නැද්ද කියලා කට අරින්න බැයිද? ඈ? පත්තර කොලයට උරා ගන්නවා. ඒකට කියනවා කෙලස් උරා ගන්නවා. හැම එකක්ම දාගන්නේම උරා ගන්නවා. නෙළුම් කොලයට වතුර දැම්මහම උරා ගන්නෙ නැහැ. අන්න ඒකයි වෙන්නේ. ඔතනයි වෙනස වෙන්නේ. ඔය ටෙලි දෙයක් වෙන්නේ. ඒකයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට තේරෙන්න ගන්න. ඇතුලේ හැදෙන කතාව. ඔච්චරයි වෙන්නේ. එතකොට සනීපයිද අසනීපයිද?
දැන් අසනීපයක් තියෙනවද නැද්ද? අසනීපය තමයි බුදුරගේ දුකට හේතුව. ඒකයි කිව්වේ බුද්ධං සරණං කියලා. දැන් බුද්ධං සරණං කියන්නේ මොකටද? ළමයාගේ ලෙඩ සනීප කරන. ළමයාගේ ලෙඩ සනීප කරනවා තියා මේ දැන් ඔය ආවනේ ලොකු ප්‍රශ්න ගොඩක්. එහෙනම් බුදුහාමට ඇවිල්ලා තිබ්බනේ බේර ගන්න. පුළුවන්ද? දේවදත්තත් බේර ගන්න බෑනේ. මස්සිනාවලා ඔයගොල්ලෝ කොහෙ බේර ගන්නද? උඹලා බේරියල්ල මහණෙනි කියලා තමයි කිව්වේ. මට ඔය දෙඩි කියලා දෙන්න දෙයක් නැහැ. ඔයාලා බේරෙන්න. ඔයාලා හදපුවා ඔයාලා. ඒකයි කිව්වේ බිම්බිසාර රජුරුවත් බේර ගන්න බැරුව ගියා සෝහාන් වෙලා හිටියා. තේරුණාද? තේරුණාද? ඒකයි ධම්මේ මොකද? ධම්ම හවේ රක්කති ධම්මචාරිකේ. ධර්මයේ රැකුණොත් ඕගොල්ලෝ හේවණැල්ල වගේ බුදුහාමුදුරුවෝ බලා ගන්නවා. ඒක තමයි මේ බෙහෙත් ටික. තේරුණාද? තේරුණා නම් හොඳයි. නැත්නම් ඊට වැඩිය හොඳයි. එතකොට දැන් ඕගොල්ලෝ මේක අහලා කවදා හරි දවසක ටික ටික කෙලෙස් දුරු වෙනකොට ඕගොල්ලොන්ට වෙන්නේ මොකද්ද? අර අඟුලිමාල ඇවිල්ලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ අහවල් තන බබෙක් හම්බෙන්න ඉන්නවා. අර නෝනා දරුපුසේදීන් ගොඩක් කෑ ගහනවා. මම මොකද ගිහින් කියන්න ඕන. එතකොට මොකද්ද කිව්වේ? කිව්වා අඟුලිමාල ඔයා ගිහින් ඔයාගේ කතාව කියන්න කිව්වා. මොකද්ද කිව්වේ? යතෝ බගිනි අරියා අරිය જાතියේ මම ඉපදුනා. මොකද්ද අරිය જાතිය කියන්නේ? අරිය જાතිය කියන්නේ මේ සිවුර දාගෙන ඉන්න එකද? එහෙනම් මොකද අරියජන්? කෙලෙස් බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා එදා ඉඳන් මම සිත කය වචනය මුල් කරගෙන කිසිම පාපයක් නොකරමි. ඒ කුසලයේ ශක්තියෙන් මේ දරුවා හම්බෙන්න කිව්වා. හම්බුණාද නැද්ද? දැන් ඕගොල්ලෝ තියෙන කෙලෙස් ඔක්කොම තියාගෙන ආවිල්ලා දුවත් එක්ක ඇවිල්ලා මෙතන බෝධි පූජාවක් තියෙනවා විභාගේ පාස් වෙන්න. පාස් වෙයිද? ඇයි හිතේ කෙලෙස් එන්නේ තණ්හාවේ. කෙල්ලෝ ලොකු ගමනක්. ඊට පස්සේ පෙල්ලෙච්ච ගමන් බුදුදහමත් එපා වෙනවද නැද්ද? අයියෝ බෝධියට ගිහින් දවස් 7ක් පෑන් කළා තිබ්බා කිසි වැඩක් නැහැ අපේ කෙල්ල පේල්ලු. ඉතින් පේල් වෙනවා තමයි දෙන්නම කෙලෙස්නේ. ශක්තියක් උපදින්නේ නැහැ හිතේ උපද. දැන් බුදුහාමුදුර බුදුනාම නේද ලස්සන උනේ. රැස්සුදනේ බුදුන් ඉස්සලාද? අන්න ඕරා එකක් පිට වෙන්න ගන්නවා මේකෙන්. ඒක කාටවත් පේන්නේ නැහැ. ඒකයි කියේ කර්ම ශක්තිය කුසල ශක්තියක්. අන්නේ බබා හම්බුනේ අර කුසල ශක්තියෙන්. ඒකයි කියේ කර්ම ශක්තිය පෙන්වන්නත් බෑ. කුසල ශක්තිය පෙන්වන්නත් බෑ. චේතනාහ බික්කවේ කම. චේතනාවෙන් කර්ම හදන්න එපා. ඒක කරගෙන ගෙදර ඉඳන් අම්මා කෙනෙක් මේක අහලා හොඳට අවබෝධ කරගෙන ළමයාගේ ඔළුවට අත තියලා කිව්වොත් උඹ විභාගේ පාස් යන් දුවේ කියලා කර්ම දුර වෙනවද නැද්ද? අන්න ඒකයි බුදුවරගේ බුදුන් දකින්න නම් උඹලා පන්සලේ නෙමෙයි. පන්සල කියන්නේ හදාගත්තු සම්මුති කතාවක්. ඒක කරන්නේ නැතුව කරන්න කියන එක මොකද්ද? ලෝකෙ උතුම්ම දානේ ධර්ම දානේ. කටින පිංකමලු. අටමහා කුසල්ලු. කොහෙද අටමහා කුසල්? මට කියන්න අටමහා කුසල්. අටමහා කුසල් කරපියු මේ දිව්‍ය ලෝක යනවා නම් අර අෂ්ටදොස්ත දානේ දීපුණු දිව්‍ය ලෝක යන්න බෑ. බුදුහාමුදුරට දීලත් අපාය කියන්නේ. අටමහා කුසල කියන්නේ මොකද්ද? අංග 8යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංග 8යි. පින දන්නෙත් නෑ කුසලෙ දන්නේ. කොහෙන්ද කුසල් කරන්නේ? කුසල් කරන්නේ කොහෙන්ද? හිතින්. සිත, කය, වචනේ රැකගෙන කුසල් කරනවා. ඕගොල්ලෝ සම්මුතිය කරන දේවල් පින් කරනවා. පින් නම් කර්ම. කුසල කර්ම. ඔක නෙමෙයිද? කුසල කර්ම දන්නෙත් නෑ, කුසල දන්නෙත් නෑ, අකුසල දන්නේ නෑ, පින් දන්නෙත් නෑ. ඉතින් ඕවා කර කර ඉන්නවා. ඉතින් හිත කවදා හරි ගින් උපදිනවා. මේ ශක්තිය මේ මොහොතේ තමයි නිවන් දකින්නේ. නිවන් දකින්නේ කවුද? කවුද නිවන් දකින්නේ? සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කවුද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අවුරුදු 5000ක් යනකම් තියෙනකුව මහණෙනි මාර්ගඵලලාභින් අඩු වෙන්නේ නැහැ කිව්වා. කාසක කණ්ඩාවක කියන අතේ කහනුලක් බඳින කරේ කහනුලක් බඳින දරුව වඩාගෙන ඇවිල්ලා බණ කියයි. ඒත් මගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවුරුදු 5000ක් යනකම් පවතින බණ අහගන්න කිව්වා. ලෝකේ උතුම්ම දානේ දැන් මෙතනට ඇයි හිත නිවාගෙන ජීවත් වෙන්න. කර්ම හැදෙන්නේ නැති තැනයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේක උඹලා දන්නේ නැති නිසා උඹලා කරන්නේ අධර්ම රාගය. දැන් එන්න අධර්ම රාගය නෙමෙයිද? විසම ලෝභය. අන්න ඒ නිසා උඹලගේ ආයුෂ කොට වෙනවා. සෝබාදාමෙන් විපත් වැඩි වෙනවා. ඒක තමයි මිනිස්යාගේ ආයුෂක. දැන් 2600 කට විනාශ වෙලාද නැද්ද? විනාශ වෙලා ධර්මයේ කියලා මිනිස්සු අරන් තියන්නේ ඒගොල්ලන්ට ඕන දෙකක්. බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මේ බෙහෙත් ටික ගනින්න කියලා. උන්ට ඕන බෙහෙත් ටිකක් හදාගෙන බොනවා දැන්. ලෙඩේ හොඳ වෙයිද? ඒක තමයි දුකට හේතුව නිරෝධේ මාර්ගය. සැනසීමෙන් ඉන්න කියලා කිය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උඹලට දුකක් තියෙනවා උඹලා දන්නේ නැහැ. මෙහෙත් දුකයි උඹලට එහෙත් දුකයි. අන්ත දෙකෙන් මිදියලා. ඔන්න ඕක කිව්වේ. කීවට කරන්නේ නැහැ කවුරුවත්. තවත් මේ ලෝකෙට ඇලිලා තේරෙන්නේ නැතුව දුකක් තියෙනවා. කොයි වෙලාවෙ හරි බාහිරින් කරන ওই වැඩ මොනවා කරත් සැනසීමක් හම්බෙන්නේ නැහැ. ළමයා ඔහොම නෙමේ ප්‍රොෆෙසර් කරත් දුක හට ගන්න. ඌ සැලකුවේ නැත්තම් දුකයිද නැද්ද?
දැන් ඔයලාට වැඩි දුකෙන් හිටපු කට්ටිය මිදුණාද නැද්ද පාඨාචාරා? පාඨාචාරාට තිබ්බ තරම් දුකක් නැහැනේ. ආයේ දුකක් හටගත්තද රහත් වුණාද? රහත් වුණා. ධර්මය අවබෝධයෙන් රහත් වුණා. සිමින්ති කොටයක්වත් දීලා තිබෙන්නේ නැතත් කමන්නේ. ධර්මය අවබෝධ කරගන්න, පින් කරගන්න, පිනත් බලපානවා. නමුත් මේක නොකර ඉන්න එපා. කොහොම හරි දුවදුවා කරගන්න. හරි නේද? ආයෙ මොකද අහලා දිනවද? වේගෙ වැඩිද? එළව හරි. නින්දා ගියා නේ? වේගෙ වැඩි නේද? තව බණකට යන්න තියෙනවා. හරිනේ? හා එහෙනම් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු හොඳයි නැවත සාදුකාරයක් පවත්වන්න. මීට වසරකට පෙර නේ? හා වසර 26. වසර 26කට පෙර මිය පරලෝකයේ පී ගුණරත්න පියාණන් මේ වසර 48කට ප්‍රථම මිය ගියද? කාගේද? 48කට ඉස්සෙල්ලාද? එයාට දැන් දරුවොත් ඇති කොහෙද? ආයි මැරලත් දන්නේ නැහැ ආයි ඉපදින්න. හොඳයි. නෝනා නම මොකද? නෝනේ ධර්ම දාන කරන්නේ? කොහමද? අශෝක නේද? හොඳයි සාදුකාරයක් පවත්වන්න. මේ ලෝකයේ උතුම්ම දාණය ධර්ම දාණය පුණ්‍ය කර්මය කරගන්න මේ අශෝකානෝනාම සහ මේ මහත්මිය දෙපළ එකතු වෙලා අද දින ලෝකේ සියලු සත්‍යයට බුදුහාමුදුරුවෝ කියපු විදිහට මෙම ලෝකයේ උතුම්ම දාණය ධර්ම දාණය අද බෙදා දෙන ඒ නෝනාට මේ කුසල ශක්තිය හේතු වාසනා වෙලා ඒ නෝනා ඉදිරියේදී කරගන්න හැම දෙයක්ම ඒ කුසල ශක්තියෙන් යන්නේ ගමන බිමන සාර්ථක වෙලා ඒ දූ දරුවන් සිටිනා මේ දූ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙලා ඒ අය යම්කිසි වෙලහෙළඳාමක් හෝ රැකී ආරක්ෂාවක් කරනවා නම් ඒ සියලුම දේවල් ඒ සිතන පතන ආකාරයෙන්ම ඉච්ඡ වෙලා සියලුම දෙවි දේවතාවුන්ගේ මිත්‍යා දෘෂ්ටික හා සම්මා දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව සහ ඒත් එක්කම ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආරක්ෂාවද දලදා වහන්සේගේ ආරක්ෂාවද ලැබිලා මේ අයට ඉදිරියේදී යම්කිසි අකටයුත්තක් වෙන්න තියෙනවා නම් ඒවා වැළැක්වෙන්න මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒත් එක්කම මේ ධර්මයේ සේවනය කිරීමට ආපු සියලුම දෙනාගේ ගෙවල් වල යම්කිසි ලෙඩ රෝග අතුරු හිටිනවා නම් කවුරු හරි දෙමාපියෙක් හරි යම්කිසි නෑදෑයෙක් හරි ඒ අයටද මේ කුසල ශක්තිය හේතු වාසනා වෙලා ඒ තියෙන දුක් කරදර බාධක දුරු වෙලා මේ අයට මේ කුසල ශක්තිය හේතු වාසනා වෙලා යන එන ගමන බිමනේ යම්කිසි අකටයුත්තක් වෙන්න තියෙනවා ඒවා වැළැක්වෙන්න මේ කුසල ශක්තිය හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරම ඒ අයගේ මේ නෝනාගේ ඥාතීන් සිටිනම් පින් බලාපොරොත්තුෙන් ඒ සියලුම ඥාතීන්ට දුගතියක සිටිනම් ඒ පින අනුමෝදන් වෙලා මේ අය සුගතියකට පැමිණේවා ඒ සුගතියක සිටිනම් මේ අය මේ දාන ආනිසංසයෙන් ඒ අය ඒ සුගතිය වැඩි වඩාත් වර්ධනය වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. හොඳයි ඔහොම දෙයයන්ට පින් දෙමු හයියෙන් කියන්න කටේ මුමුණන්න එපා තියාගෙන ආකාසට්ඨාද බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා තං අනුමෝදිතා තිරන් රක්칸තු ආකාසට්ඨාද බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා ආකාසට්ඨාද බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා හොඳයි ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායනෝ තත්තහරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු